සුභරාත්‍රියක් සියලු දෙනාටම. අපි අද කතා කරන්න හදන්නේ අලුත් පාඩම. අපි ගිය සතියේ කතා කරා භෞතික විද්‍යාවට අදාළ පාඩමක්. අද කතා කරනවා සාමාන්‍ය පෙළට අත්‍යවශ්‍යම රසායන විද්‍යාව කොටසක් වෙන බන්ධන පාඩම. රසායනික බන්ධන පාඩම තමයි කතා කරන්නේ. රසායනික බන්ධන පාඩම රසායන විද්‍යාවේ මූලික දේවල් තියෙන ගොඩාක් වැදගත් පාඩමක්. බන්ධන පාඩමත් එක්ක තමයි සියලු දේවල් සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි බන්ධනයක් හදන හැටි ඒව ගැන දල අදහසක් ඇති. මේක 10 ශ්‍රේණියේ දරුවන්ට සහ 11 ශ්‍රේණියේ දරුවන්ට දෙගොල්ලන්ට වැදගත්. ඒතකොට 10 ශ්‍රේණියේ දරුවෝ මේ දවස්වල දැන් ඉවර කරපු පාඩමක් තමයි රසායනික බන්ධන පාඩම. එයාලට මතකයේ අලුත් කරගන්න පුළුවන්. 11 වසර අයට විභාගයට සූදානම් වෙනකොට බන්ධන කියන පාඩම අත්‍යවශ්‍යයි. ඒක නිසා මේ පටන් ගන්න රසායන විද්‍යාව එක් කොටසක්. මේ පාඩම ඉවර වෙලා අපි ඉදිරියට යනවා. තව රසායන විද්‍යාවේ පාඩම් තියෙනවා. මූල ආශ්‍රිත ගණනය කිරීම වගේ දේවල්. ඒවා ඉස්සරහදී කතා කරනවා. දැන් ඉන්න දරුවන්ට අපි කතා කරන්න හදන්නේ රසායනික බන්ධන ගැන. රසායනික බන්ධන. රසායනික බන්ධන අත්‍යවශ්‍ය පාඩමක්. ඒ නිසා මේ පාඩමේ තියෙන දේවල් අපි හරියට ක්ලියර් කරගෙන යමු. එතකොට ඇවිල්ලා ඉන්න කට්ටියත් එක්ක හරියට වැඩ කරගෙන යන්න. තව ටික දෙනෙක් සමහරට ජොයින් වෙයිද දන්නේ. දැන් ඉන්න අයට මම පාඩම කරනවා. අපි බලමු ඉස්සෙල්ලාම මොකද්ද බන්ධනයක් කියන්නේ කියලා. බන්ධනයක්. අපි කතා කරනවා බන්ධන ගැන. මේ ලෝකේ විවිධාකාර බන්ධන තියෙනවා. අපි අතරත් බන්ධන තියෙනවා. ඔයාලා අතර බන්ධන ඇති. ඊට පස්සේ අමනුෂ්‍ය බන්ධන ඇති. මේ වගේ බන්ධනාකාර එක එක ඒවා තියෙනවානේ. අපි කතා කරනවා මේ පාඩමේදී වෙනස් බන්ධන ගැන කතා කරන්නේ නැහැ. රසායනික බන්ධන ගැන කතා කරන්නේ. අපි වශී බන්ධන ගැන කතා කරන්නේ නැහැ. රසායන ද්‍රව්‍ය ආශ්‍රිතව බන්ධන කියලා විශේෂ වර්ගයක් තියෙනවා. ඒක තමයි කතා කරන්න හදන්නේ. පසුගිය නම් අහන්න පුළුවන්. හරි බන්ධන පාඩම කතා කරන්න පටන් ගත්තම ඉස්සෙල්ලාම අපි බලමු ඇයි මේ බන්ධනයක් හැදෙන්නේ කියලා මූලද්‍රව්‍ය වල. උදාහරණයක් විදිහට මේ ලෝකේ දැනට හොයාගෙන තියෙනවා මූලද්‍රව්‍ය 100 ගාණක්. මූලද්‍රව්‍ය 100 ගාණක් හොයාගෙන තියෙනවා. ඔය මූලද්‍රව්‍ය 100 ගාණ සංයෝජනය වෙලා රසායනික සංයෝග සෑහෙන ප්‍රමාණයක් හැදලා තියෙනවා. ඒ කියන්නේ අපි කතා කරන මූලද්‍රව්‍ය ගොඩක් බන්ධන වලින් බැඳිලා තමයි පරිසරයේ ඉන්නේ. ඒගොල්ලන්ට පරිසරයේ තනියම ඉන්න අමාරුයි. අපි වගේ ඔයාලට පරිසරයේ තනියම ජීවත් වෙන්න අමාරුයි. අතහැරලා දැම්මොත් අඳ ඉඳන් තනියෙන් ඉඳපන් ගෙදර කියලා අම්මලා තාත්තලා ඔක්කොම දාලා ගියොත් එහෙම. එතකොට අපි තනියම ඉන්න අමාරුයි. අපිට තව කෙනෙක්ගේ සහයෝගය ඕනමයි. අන්න ඒ වගේ පරිසරයේ තියෙන මූලද්‍රව්‍යත් තවත් අයගේ උදව් අරගෙන තමයි පරිසරයේ ඉන්නේ. ඒගොල්ලන්ට තනියම ඉන්න අමාරුයි. හැබැයි තනියම ඉන්න පුළුවන් මූලද්‍රව්‍යයක් තියෙනවා. පරිසරයේ තනියම දාසේ ඉන්න පුළුවන් මූලද්‍රව්‍ය තියෙනවා කීප දෙනෙක්. කීපයක් තියෙනවා. ගොඩක් අය බන්ධන හොයාගෙන තව කෙනෙක් හොයාගෙන බන්ධන හදාගෙන තමයි ඉන්නේ. ඒතර අපි බලමු මේ බන්ධන හදාගන්න හේතු වෙන්නේ නිසා බන්ධන හදාගන්න නැත්තේ කියලා ඉස්සෙල්ලම බන්ධනයක් හදාගන්න ප්‍රධාන හේතුව තමයි අපි ඉගෙනගෙන තියෙනවා පරමාණු වලට තියෙනවා මූලද්‍රව්‍ය වලට තියෙනවා ඉලෙක්ට්‍රෝන කියන වර්ගයක්. මූලද්‍රව්‍ය පරමාණු අපි ආවර්තාවක ඉගෙනගෙන තියෙනවානේ. මම ඒක කිව්වක් කියන්න. මම ලිව්වා හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් ඔක්සිජන් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියොන් සෝඩියම් මැග්නීසියම් කියලා නම් දානවා. මේ විදිහට අපි මූලද්‍රව්‍ය ටිකක් ලිව්වා. ඔයාලට මතකයිද අපි පාඩමක කතා කරලා තියෙනවා මේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියලා වර්ගයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වොත් මෙයාගේ 1යි මේ පාඩම මතක් කරනවා මම. මෙයාගේ 2යි. මෙයා අපේ මේගොල්ලන්ගේ අංක ටික දාගෙන ඉස්සෙල්ලා 1 2 3 4
5 6 7 8 9 10 මේ වගේනේ පරමාණු ක්‍රමාංකයට සමානනේ මෙයාගේ අංකයක්. ඒක නිසා මේ අංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් හැම පරමාණුවකම තියෙනවා. මෙයාගේ 2යි 1යි මෙයාගේ 2යි 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 4යි මෙහෙම යනවා. 2යි 5යි 2යි 6යි 2යි 7යි 2යි 8යි 2යි 8යි 1යි 2යි 8යි 2යි මේ විදිහට ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරීගෙන යනවා. මෙහෙම පිරීගෙන යනකොට බලන්න ශක්ති මට්ටම් සම්පූර්ණ වෙලා තියෙන කාගෙද කියලා. මෙතන මෙන්න මෙයාගේ ශක්ති මට්ටම සම්පූර්ණයි. එයාට තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටම විතරයි. ඒක සම්පූර්ණ වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පුරවගෙන. මෙයාලට ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. හැබැයි සම්පූර්ණ වෙලා ඉන්නේ මෙන්න මේ නියම විතරයි. ඒකට මෙයාලට පරිසරයේ නිදහසේ ඉන්න පුළුවන් තව ඉලෙක්ට්‍රෝන ඕනේ නැහැ. එයාලගේ අන්තිම ශක්ති මට්ටම සම්පූර්ණයි. හැබැයි මේ තියෙන අනිත් සියලු දෙනාට අන්තිම ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න ඉලෙක්ට්‍රෝන නැහැ. ඒක නිසා එයාලා තව කාගෙන් හරි ඉලෙක්ට්‍රෝන ඉල්ලගෙන හරි තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා හරි අන්තිම ශක්ති මට්ටම අපි කියන අන්තිම ශක්ති මට්ටමට සංයුජතා කවචය කියලා. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඒගොල්ලෝ සම්පූර්ණ කරගෙන උච්ච වායු වින්‍යාසය කියන එක ලබා ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ අන්තිම ශක්ති මට්ටම පුරව ගන්න try කරනවා. ඒක නිසා මේගොල්ලෝ බන්ධන හොයාගෙන බන්ධන වලින් බැඳිලා මෙහෙම පරිසරයේ ස්ථායී වෙන්න උත්සාහ කරනවා. ওই විදිහට තමයි බන්ධන හැදෙන්නේ. බන්ධන හැදෙන්න පුළුවන් විතර පරමාණු දෙකක් අතර, අණු දෙකක් අතර, අයන දෙකක් අතර ඒ වගේ බන්ධන හැදෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. හරි මේකෙදී අපි ප්‍රධාන බන්ධනාකාර දෙකක් කතා කරනවා. මෙන්න මේ වගේ හැදෙන බන්ධනාකාර දෙක. ඒවා අපි මේ විදිහට වර්ග දෙකකට බෙදනවා. වර්ග එකක් තමයි එක බන්ධනාකාරයක් අයනික බන්ධන. අනිත් එක සහසංයුජ බන්ධන. මෙන්න මේ විදිහට බන්ධනාකාර දෙකක් හදා ගන්නවා. හරිද? ඒගොල්ලෝ බන්ධන හදාගන්න ස්ථායී වීමටනේ. අපි ඉස්සෙල්ලම බලමු මේ අයනික බන්ධන කියන ඒවාට අපි කියනවා අයනික් බොන්ඩ්ස් කියලා. කොහොමද මේ අයනික් බොන්ඩ් එකක් හැදෙන්නේ කියලා බලමු. අයනික බන්ධනයක් කොහොමද හැදෙන්නේ? සහසංයුජ බන්ධනයක් කොහොමද හැදෙන්නේ කියලා. අයනික බන්ධනයක් හැදෙනකොට මෙන්න මෙහෙම සිදුවීමක් තමයි වෙන්නේ. දැන් සමහර මූලද්‍රව්‍ය කැමති ඉලෙක්ට්‍රෝනය දීලා දාන්න කාට හරි ගන්න කෙනෙකුට ගන්න කියලා. උදාහරණයක් විදිහට මෙන්න මෙයා ලිතියම් ගමු. ලිතියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 1යි. එතකොට 2යි 1යි තියෙනකොට මෙයාගේ පළවෙනි ශක්ති මට්ටමේ 2යි තියෙන්නේ. ඊළඟ ශක්ති මට්ටමට එකක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ සංයුජතා කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මෙයාගේ අට හදා ගන්න නම් තව ඉලෙක්ට්‍රෝන 7ක් හොයා ගන්න ඕන. හරිද? තව ඉලෙක්ට්‍රෝන 7ක් හොයා ගන්නවට වඩා එයාට ලේසි මේ ඉලෙක්ට්‍රෝනේ කාට හරි දීලා දාන්න. මේ තියෙන එක දීලා දාන එක ලේසි. තව එකක් හොයන්න යනකොට වඩා ඒ කියන්නේ තව 7ක් හොයන්න යනකොට වඩා මෙයාට තියෙන ඉලෙක්ට්‍රෝනේ දීලා දාන එක ලේසි. ඒ වගේ මේ සමාන මූලද්‍රව්‍ය කැමති ඉලෙක්ට්‍රෝනය දීලා දාන්න. ගොඩක් අය කැමති. එතකොට ටික දෙනෙක් ඉන්නවා ඉලෙක්ට්‍රෝන දීලා දාන්න කැමති. හැබැයි මෙන්න මෙයා වගේ ගත්තොත් එහෙම බලන්න ෆ්ලෝරින් කියන එක නා. ෆ්ලෝරින් කියන එක නා 2යි 7යි. එයා කැමතිද 7ම දීලා මේ ඉලෙක්ට්‍රෝන දෙක විතරක් තියාගෙන ස්ථායී වෙන්න? නෑ. එයා කැමති නෑ මේ ඉලෙක්ට්‍රෝන 7ම දීලා මේකෙන් විතරක් ස්ථායී වෙන්න. එයා කැමති තව එක ඉලෙක්ට්‍රෝනයක් හොයාගෙන ස්ථායී වෙන්න. එයාට එකම එකයි මදි. ඒක නිසා එයා උත්සාහ කරන කොහොම හරි ඒ ඉලෙක්ට්‍රෝන හොයාගන්න. අන්න එහෙම
හදා ගන්නවා බන්ධන එක්කෙනෙකුට ඉලෙක්ට්‍රෝන වැඩි අනිත් එක්කෙනාට ඉලෙක්ට්‍රෝන මදි. එහෙම අවස්ථාවක් මම ලියන්න හදන්නේ දැන්. එහෙම අවස්ථාවක් ලියන්න ගියාම මම මේ ටික මකනවා. මේ ටික දැන් අපි කලින් කතා කරපු ටිකනේ මම මේකෙන් සමහර දේවල් ඔයාලට ගන්නවා. අපි ගාව 20ක් තියෙනවා ලිස්ට් එකේ. ඒ 20ෙන් මම හිතනේව ගන්නවා. හරිද? මේ ටික මකලා. ඉස්සෙල්ලාම ලේසියෙන්ම මේක පැහැදිලි කරන්නම්. ලේසියෙන්ම පැහැදිලි කරන්න ගියාම මෙන්න මෙහෙම තමයි අයනික බන්ධනයක් හැදෙන්නේ. අපි ගමු සෝඩියම් සහ ක්ලෝරින් කියන දෙන්න. සෝඩියම් කියන්නේ ආවර්තාවකේ කීවෙනියද කියලා ඉංග්‍රීසි ගණන් කරලා බලන්න. මතකයි නම් කමක් නැහැ. සෝඩියම් ඉන්න කාණ්ඩය මතකයි නම් එයා කීවෙනියද කියලා දවසක් ඇති. හරිද? ඒක නිසා සෝඩියම් කියලා කියන්නේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බැරිලියම් කියලා ගත්තොත් එහෙම පිළිවෙලට සෝඩියම් කියන්නේ 11 වෙනියක්. ක්ලෝරින් කියලා කියන්නේ 17 වෙනියක්. හරිද? බලන්න මම මේ පළවෙනි සැරේම පැහැදිලි කරනවා අයනික බන්ධනය කියන්නේ මොකක්ද සහසංයෝජ බන්ධනය කියන්නේ මොකක්ද කියලා. ඒක නිසා හරියට තේරුම් ගන්න මේ කියන කතන්දරේ. බලන්න සෝඩියම් කියන්නේ 2යි 8යි 1යි 11නේ 11 වෙන තමයි මම ලිව්වේ. මෙයාගේ 17 වෙන නම් 2යි 8යි 7යි කියලා ලියන්න පුළුවන්. හරිද? ඔන්න බලපුවාම පේනවා නේද? මෙයාට ඉලෙක්ට්‍රෝනයක් වැඩි කියන්නේ අන්තිම ශක්ති වටේ වැඩි නෙමෙයි අන්තිම ශක්ති වටේ එකයි තියෙන්නේ. ඒක වැඩි එයා කැමති මේ ඉලෙක්ට්‍රෝනේ කොහේ හරි එලවලා දාලා 2.8 විදිහට ස්ථායී වෙන්න. එයා කැමති 2.8 කියලා ස්ථායී වෙන්න. ඒක නිසා මේ තියෙන ඉලෙක්ට්‍රෝනේ අයින් කරන්න යන සූදානම් මොන වෙලාවක. හරිද? ඊළඟට මෙතන 2.8යි 7. මෙයාට මදි එකක්. එයා සූදානම් ඕන වෙලාවක කවුරු හරි ඉලෙක්ට්‍රෝනයක් උස්සගෙන આવොත් ඒක බාර ගන්න. හරිද? මෙයා කැමති ඉලෙක්ට්‍රෝනේ දෙන්න, මෙයා කැමති ඉලෙක්ට්‍රෝනේ බාර ගන්න. මෙන්න මෙහෙම එක්කෙනෙකුට ඉලෙක්ට්‍රෝන වැඩි අනිත් එක්කෙනාට ඉලෙක්ට්‍රෝන අඩු අවස්ථාවල හදාගන්න බන්ධනවලට කියනවා අයනික බන්ධන කියලා. එහෙම නැත්නම් එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරලා අනිත් එක්කෙනා ඉලෙක්ට්‍රෝන ග්‍රහණය කරලා හදාගන්න බන්ධන වලට තමයි කියන්නේ අයනික බන්ධන කියලා. මතක තියාගන්න ආයෙත් කියනවා මම අයනික බන්ධනයක් හොයාගන්නේ අපි ටක් ගාලා ඒ වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ. අපි බන්ධනයක් හඳුනාගන්නේ කොහොමද කියලා හුවොත් දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට කියනවා කැල්සියම් ක්ලෝරයිඩ් එක මොන බන්ධනයක්ද කියලා හොයලා කියන්න කියලා. කැල්සියම් ක්ලෝරයිඩ් මොන බන්ධනයක්ද හොයන්න කියොත් ටක් ගාලා බලන්න මෙයා කී වෙනවද කියලා ඔයාලට මතක ඇති. අපි ඉගෙන ගන්න මූලද්‍රව්‍ය 20 අන්තිමය තමයි කැල්සියම්. එහෙනම් එයා 20නේ. 20 කියන්නේ 2යි 8යි 8යි 2යි. හරි 2යි 8යි 8යි 2යි නේ. ඊට පස්සේ ක්ලෝරින් කියලා කියන්නේ 2යි 8යි 7යි. 2යි 8යි 7යි. හරිද? මෙහෙම වුණාට පස්සේ මේ බලන්න එක්කෙනෙකුට ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩි. මෙයාට ඉලෙක්ට්‍රෝන එකයි මදි. කැල්සියම්ට දෙකක් වැඩි. ක්ලෝරීන්ට එකයි මදි. කැල්සියම්ගේ වැඩි ඉලෙක්ට්‍රෝන දෙක ගන්න ක්ලෝරීන්ලා දෙන්නේ ගිහිල්ලා තියෙනවා. එතකොට මෙයා කරන්නේ මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝන දෙක තියාගන්නම ක්ලෝරීන් දෙන්නට දෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන දෙක තියාගන්නම දෙනවා. තියාගන්නම දෙනකොට එහෙම හදාගන්න බන්ධන වලට අපි කියනවා අයනික බන්ධන කියලා. හරිද? ඔන්න ආයෙත් මම තව සැරයක් කියනවා. අයනික බන්ධන කියන්නේ මොකක්ද කියලා මම ආයතරයක් කියලා දෙන්නම්. සහසංයෝජ බන්ධනත් හදලා මෙන්න අයනික බන්ධන හැදෙන හැටි. හරිද? අයනික බන්ධන. බලමු සහසංයෝජ බන්ධන හැදෙන හැටි කොහොමද කියලා. සහසංයෝජ බන්ධනයේ උදාහරණයක් මම කියන්නම්. මෙන්න මෙහෙම. අපි විද්‍යාගාරයේ දකින අම්ලයක් තමයි HCl කියලා කියන්නේ. HCl එතකොට HCl හැදෙන්නේ හයිඩ්‍රජන් වලින් ක්ලෝරින් වලින් මේ වගේ ආමේදන එකතුලා හැදෙන වට කියන්න බැරුණානේ සෝඩියම් ක්ලෝරයිඩ් එකතු වෙලා හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු. හරිනේ ලුණු තමයි එහෙම හැදෙන්නේ. මෙතන
හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් එකතු වෙලා හැදෙන එක මොකක්ද කියලා බලමු. මේ පාඩම් හරි ලේසි ළමයි අවධානයෙන් ආසාවෙන් අහගෙන ඉන්න. මේවා අමාරු දේවල් නෙමෙයි, රසායන විද්‍යාවේ පොඩි දේවල් තියෙන්නේ. ඔයාලා අහගෙන ඉන්නකොට හැබැයි මනස තියෙන්න ඕනේ දැඩි ලෙසම මෙතන. මනසෙන් තමයි මේවා ධාරණය කරගන්න ඕන. ඔයාලා වාඩිලා ඉන්න තැනක හරි කොහරි ඉන්න තැනක පිළිවෙලට හරි පරිවෙල වාඩි වෙලා වෙන බාධාවල් නැති තැනක හරියට මේක අහගෙන ඉන්න. මේක එක සැරයක් ඔලුවට දාගන්න. ආයේ කවදාවත් පාඩම් කරන්න ඕනේ නැහැ. එක සැරයක් දාගන්න. මේ වෙනකොට ඔයාලා මේක ඉගෙනගෙන හරි ඉගෙනගෙන නැතුව හරි ඇති කොහොම වුණත් ඉගෙනගෙන තිබ්බත් ඉගෙනගෙන නැති වුණත් අද අලුතෙන් ඉගෙන ගන්නවා කියලා හිතාගෙන මේක හරියට අල්ලගන්න. ඊට පස්සේ ඕන එකක් තේරුම් ගන්න පුළුවන්. හරිද? ඒක නිසා කල්පනාවෙන් අහගෙන ඉන්න. හරි. ඔන්න හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න හදන්නේ. හයිඩ්‍රජන් කියන්නේ පළවෙනියා. ක්ලෝරින් කියන්නේ සුපුරුදු පරිදි 17 වෙනියා. එතකොට හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. ක්ලෝරීන්ගේ 2යි 8යි 7යි. හරිද? මම ලියනකොට ඔයාලත් ඒක ඉතින් හරි කියන්න. එතකොට ඔක මතක තියාගන්න පුළුවන් 2යි 8යි 7යි. දැන් බලන්න අයනික බන්ධන හැදෙනකොට නම් එක්කෙනෙකුට ඉලෙක්ට්‍රෝනයක් වැඩි අනිත් එක්කෙනාට ඉලෙක්ට්‍රෝනයක් මදි. එක්කෙනෙකුට වැඩි අනිත් එක්කෙනාට මදි නම් ඒක දීලා දාන්න පුළුවන් මේක ඔබ තියාගන්න කියලා. එහෙම හදාගන්න බන්ධනයක් තමයි අයනික බන්ධනයක් කියලා කියන්නේ. මේකේ එක්කෙනෙකුට ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ අනිත් එක්කෙනාට ඉලෙක්ට්‍රෝන 7යි අන්තිම එකේ තියෙන්නේ. මෙයාට තව ඉලෙක්ට්‍රෝන එකක් මදි අන්තිම ශක්ති මට්ටම පුරව ගන්න. මෙයාට ඉලෙක්ට්‍රෝන එකක් මදි අන්තිම ශක්ති මට්ටම පුරව ගන්න. හරිද? ඒක නිසා මේ වෙලාවේ දෙන්නටම ඉලෙක්ට්‍රෝන මදි. හරිද? ඒ කියන්නේ දෙන්නට තනියම ස්ථාවර වෙන්න බෑ ඉලෙක්ට්‍රෝන මදි දෙන්නටම. ඒක නිසා මෙයාලා කියනවා හරි ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්න ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන මේ ඉලෙක්ට්‍රෝන එක මගේ කොයි දාලා අපි හවුලේ තියාගෙන හවුල් බන්ධනයක් හදාගමු කියලා. හවුලේ තියාගන්න එහෙම නැත්නම් හවුලේ තියාගෙන හදාගන්න බන්ධනයකට අපි කියනවා සහ සංයුජ බන්ධන කියලා. මතක තියාගන්න ආයෙත් පාරක් කියනවා. දෙන්නටම ඉලෙක්ට්‍රෝන මදි නම් ඒ වගේ වෙලාවට අනිවාර්යෙන් ඒගොල්ලෝ හදාගන්නේ සහ සංයුජ බන්ධන. දෙන්නටම ඉලෙක්ට්‍රෝන මදි නම් එක්කෙනෙකුට වැඩි එක්කෙනෙකුට මදි නම් ඒවා අයනික බන්ධන. එක්කෙනෙකුට මදි අනිත් එක්කෙනාට මදි නම් එහෙම නැත්නම් දෙන්නටම මදි නම් ඒගොල්ලෝ හදාගන්නේ සහ සංයුජ බන්ධන. දෙන්නටම ඉලෙක්ට්‍රෝන මදි නම් ඔන්න ඔය දලාදාස ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යමු. දැන් මම මෙතනින් මාරු වෙනවා කව අයනික බන්ධනයක් වෙන්නේ කොහොමද කියලා බලන්න. හරිද? අයනික බන්ධනයක් වෙනකොට වෙන විදිහක් අපි බලමු. මම හදන්නේ සෝඩියම් සහ ක්ලෝරීන් අතර අයනික බන්ධනය හැදෙන විදිය. ඒකට සෝඩියම් පරමාණු කියන එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන තියෙන විදිය බලමු ඉස්සෙල්ලා. සෝඩියම් කියන එක්කෙනා 11 වෙනියා. සෝඩියම්ගේ මෙන්න මෙහෙම අඳින්න පුළුවන් මට. හරිද? මේකේ මම ඉලෙක්ට්‍රෝන ටික දානවා. සෝඩියම් කියන්නේ 2යි 8යි 1නේ. 1යි 2යි අපි මේ දෙවෙනි ශක්ති මට්ටමේ දානකොට යුගල විදියට අඳින්න. ඒක නිසා ඒක චුට්ටක් මතක තියාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් ඔක්කොම 9ක් ඇඳලා තියෙනවා. තව එකක් තියෙනවා. මෙන්න ඒක පිට ශක්ති මට්ටමේ තියෙනවා. මේ විදිහට සෝඩියම් පරමාණුව තියෙනවා නිදහස් අවස්ථාවේ නැත්නම් බන්ධන හදාගන්න නැති අවස්ථාවේ. මෙහෙම තියෙන එක්කෙනා කැමති මෙන්න මේ ශක්ති මට්ටම ගලවලම දාන්න මේකෙන්. එතකොට එයා මොකද්ද වෙන්නේ? මේ ශක්ති මට්ටම් දෙකෙන් විතරක් එයා ස්ථායී වෙනවා. ඒක නිසා මෙයා අවසාන ශක්ති මට්ටම අයින් කරන්න සූදානම්. ඒ අයින් කරනකොට මොකද්ද වෙන්නේ කියලා බලමු. අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. එයා ඉලෙක්ට්‍රෝනේ පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරලා හදා ගන්නවා අයනයක්. අන්නේ අයනය මොන ආරෝපිතයිද කියලා බලමු. මෙන්න හදා ගන්න එක. දැන් මෙයා
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි. හරිද? දැන් මෙයා ස්ථායි වෙලා තියෙන්නේ. පේනවද? ඉලෙක්ට්‍රෝනයක් අයින් කරාට පස්සේ එයා ස්ථායි වෙලා. අපි බලමු මෙන්න මේක කොහොමද වෙන්නේ කියලා බලන්න. ඔයාලා මට ඉතින් හරි කමන්නේ කියන්න. මම මෙන්න මේ පරමාණුවේ ප්‍රෝටෝන ගණන ලියනවා. මේකේ ඉලෙක්ට්‍රෝන ගණන ලියනවා. මේකේ ආරෝපණය ඊට පස්සේ මම ගන්නවා. ආරෝපණය. හරිද? මතකයි නම් ප්‍රෝටෝන සංඛ්‍යාව කියලා කියන්නේ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවනේ අපි කතා කරන්නේ. ප්‍රෝටෝන සංඛ්‍යාව කියලා කියන්නේ එයාගේ පරමාණුට හම්බ වෙච්ච අංකයම තමයි. ඒ කියන්නේ මෙයා ආවර්තාවක ගණන් කරගෙන ගියොත් 11 වෙන නිසා මෙයාගේ ප්‍රෝටෝන තියෙනවා 11ක්. මෙයාගේ ඉලෙක්ට්‍රෝනක් තියෙනවා බන්ධන හදාගන්න නැති වෙලාවේ එයාගේ ඉලෙක්ට්‍රෝනක් 11ක් තියෙනවා. හරිනේ. එතකොට මට කියන්න මතක් කරලා කමන්නේ ඔයාලා උත්තරයක් හදාගන්න ප්‍රෝටෝන මොන ආරෝපිතයිද කියලා. ප්‍රෝටෝන ඔයාලට උත්තරයක් මතක් වුණොත් ප්‍රෝටෝන හරිද? ටික ටික ඉන්නවා මම එක එකනාගෙන් උත්තර අහන්නේ. ප්‍රෝටෝන ධනාරෝපිතයි. එහෙනම් මෙයාගේ ධන 11ක් හම්බ වෙනවා. හරිද? ධන 11ක් එයාගෙන් හම්බ වෙනවා. මෙයාගේ ධන 11යි. මෙයාගේ ඍණ 11ක් හම්බ වෙනවා. ඒක නිසා මෙයාගේ සමස්ත ආරෝපණය ධන 11ට ඍණ 11ක් කැපෙන නිසා සමස්ත ආරෝපණය බිඳුවයි. හරිද? සමස්ත ආරෝපණය බිඳුවයි. බලන්න එයා දැන් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා හදාගෙන තියෙනවා අයනයක්. මම මේ අයනය මොන ආරෝපිතද කියන තැන තමයි මේ ඉන්නේ. يعني මේ අයනය ධන ඍණ ආරෝපණය හොයාගන්න තමයි කියලා දෙන්නේ. හරිද? මේ තියෙන්නේ සෝඩියම් පරමාණු. මේක මම මුලින් ලියන්නම් කොහොමද? මේ සෝඩියම් පරමාණු. හරි මේක මේ පැත්තට ආවට පස්සේ මේ පැත්ත බලන්න මෙතන ප්‍රෝටෝන ගණන් අපි ලියමු. හරිද? මෙතන ප්‍රෝටෝන ගණන් මම ඒ ටික මේකෙන් දාන්න. මේ පැත්තේ තියෙන ප්‍රෝටෝන ගණන. ඉලෙක්ට්‍රෝන ගණන. ආරෝපණය. දැන් මේක ඔයාලටම පුරවන්න පුළුවන්. මම කියලා දෙන්න දෙයක් නැහැ. ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා තියෙන්නේ. බලන්න මෙයාගේ දැන් ප්‍රෝටෝන කීයක් තියෙනවද? ඔන්නෝම් ප්‍රශ්න අහපුවාම අත්දැකීමෙන් කියන්නේ ළමයි කියනවා දැන් ප්‍රෝටෝන 10ක් තියෙනවා. කවුරු ප්‍රෝටෝන ගලවන්නේ කියන්නේ නැහැ. හරිද? ඔන්න හොඳට මතක තියාගන්න. මේක ඉලෙක්ට්‍රෝනයක් විතරක් ගලවලා තියෙනවා. මේක ප්‍රෝටෝන කාටවත් ගලවන්න බෑ. මේකේ න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝන තියෙන්නේ. ප්‍රෝටෝන ගලවන්න බෑ. ඒවා ඇතුලේ හැංගිලා තියෙන්නේ. අපි මේ බොරු වැඩ කරලා වැඩක් නැහැ නේ. ප්‍රෝටෝන ගලවන්න බෑ. ප්‍රෝටෝන 11ක් තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන තමයි එකක් අඩු වෙලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 10යි. right. දැන් බලමු ආරෝපණය. මෙන්න ආරෝපණය මෙයාගේ ධන 11ක් ඍණ 10ක් හම්බුනාම සමස්ත ආරෝපණය ධන 1යි. හරිද? එහෙනම් මෙන්න මේ හැදෙන පරමාණුව ධන අයනයක්. ඒක අපි මෙන්න මෙහෙම පෙන්නනවා. එහෙනම් මේ හැදෙන්නේ සෝඩියම් ධන අයනය. හරිද? මෙහෙම තමයි සෝඩියම් ධන අයනය හැදෙන්නේ. සෝඩියම් ධන අයනය ඔන්න ඔය විදිහට හැදෙනවා. හරිනේ? ඔය ධන අයනය හැදුනට පස්සේ ඕක විදිහට මම යටින් ඕකේ මන් දින්න ඕන තව එකක් ක්ලෝරීන් වල මොකද්ද වෙන්නේ කියලා. හරිද? ක්ලෝරීන් වල
ඕනෑම අවස්ථාවක ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන් කතා කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. මට යට ක්ලෝරින් පරමාණු ඇඳගන්න ඉඳ ඇති වෙයි මම පොඩියට හරි ඇඳින්නම් උඩ පරමාණු ටිකක් ලොකු වෙන නිසා. හරි දැන් මම බලනවා ක්ලෝරින් පරමාණු. ඒ නිසා මම මේක පොඩ්ඩක් වෙන් කරනවා මෙතනින්. ක්ලෝරින් පරමාණු අඳින්න ඕන නිසා ක්ලෝරින් පරමාණුත් අපි අර විදිහටම තියමු. ක්ලෝරින් පරමාණුව. අපිට තේරෙන්නේ ක්ලෝරින් කියන්නේ 17 වෙනියක්. හරිද 17 වෙනියක්. හරිද වැරදිලා මයික් ඔන් වෙනවා මට මියුට් කරන්න වෙන්නේ ඔයාලා මියුට් කරගන්න. ක්ලෝරින් 17 වෙනියක්. එයාගේ ශක්ති මට්ටම මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2යි. 1යි 2යි 3යි දෙවෙනි ශක්ති මට්ටම අඳින්නේ. හරිද සහල්ව මේ ටික හරියම අවධානයෙන් අහගන්න හරි ලේසි. මෙයා 17 වෙනි නිසා මම මේ ඉලෙක්ට්‍රෝන 17 අඳින්න වටේට. දැන් ඇතලා තියෙනවා 10ක්. මේ ඇතුලේ රවුමේ 2යි පිට රවුමේ 8යි 10යි. තව තියෙනවා 7ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මෙන්න ක්ලෝරින් පරමාණු බලන්න මෙයාගෙත් අපි ලියමු ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන ක්ලෝරින් පරමාණු 17 වෙනිය කියන්නේ එයාගේ ප්‍රෝටෝන තියෙනවා 17ක් ක්ලෝරින් පරමාණු 17 වෙනිය කියන්නේ ඉලෙක්ට්‍රෝනක් තියෙනවා 17ක් විදාසයෙන් කියන අවස්ථාවේ හරිනේ ඊට පස්සේ ප්‍රෝටෝන 17න් ධන ආරෝපණ 17ක් සහ ඉලෙක්ට්‍රෝන 17න් ඍණ ආරෝපණ 17ක් හම්බ වෙනවා. එතකොට මෙයාගේ සමස්ත ආරෝපණය බිඳුවයි. ඊට පස්සේ අපි කතා කරපු විදිහට මෙයාට අන්තිම ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් මදිනේ. එතකොට මෙයා මෙන්න මේ ඉලෙක්ට්‍රෝනේ කායින් හරි ඉල්ලගත්ත කියලා හිතමු අපි. ඉල්ලගත්තම එයාගේ හැදෙන ආයනය. එතකොට මම මේක ඉතල ගහලා ධන E කියලා ලියනවා. එයා කාගෙන් හරි ඉඟා කාලා ඉලෙක්ට්‍රෝනයක් ඉල්ලගත්තා. ඉඟා කාලා ගමන්නේ ඉලෙක්ට්‍රෝනයක් ඉල්ලගත්තාම එයා සාර්ථක වෙනවා. ඒ නිසා කොහොම හරි අපිත් වෙන්න ඕන මොකක් හරි අපේ අඩුපාඩු හදාගෙන ඉලෙක්ට්‍රෝන ඉඟා කාලා ගමන්නේ මේ වැඩේ කොට දා ගන්න ඕන. ඒ නිසා මතක තියාගන්න අපි වැඩක් කරන ගමන් ඉන්නේ මහන්සි වෙන ගමන් ඉන්නේ ඒ වැඩේ කොට දා ගන්න අපිට කටුකිරීම කරන්න ඕන අපිට සොයා ගැනීම වලට යන්න වෙයි මහන්සි වෙන්න වෙයි මේගොල්ලෝ මහන්සි වෙනවා වගේ හරිද ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන හොයනවා වගේ අපිත් හොයමු බලන්න මේ එයා ඉලෙක්ට්‍රෝනයක් ගත්තට පස්සේ මෙන්න වෙනස මෙන්න එයාගේ වෙනස මෙන්න ශක්ති මට්ටම ඇතුළේ වෙනසක් නැහැ වෙනස් වෙන සංයුක්තා කවචයේ විතරයි හරිද සංයුක්තා කවචයේ වෙනස් වෙනකොට ඉලෙක්ට්‍රෝන ගත්ත නිසා එයා දැන් 7යිනේ තිබ්බේ කලින් දැන් මෙතන 8ක් වෙලා තියෙනවා ඔන්න 8 තියෙනවා දැන් මෙයාගේ ප්‍රෝටෝන ගණන මම මෙච්චර කතා කරන්න දෙයක්වත් නෙමෙයි මම මේ හැමින් කතා කරන්නේ මෙතන ඉන්නවා 10 වසර දරුවොත් 11 වසර දරුවොත් 11 වසර අයටත් මේක එක සැරේ හරියටම අල්ල ගන්න ඕන අපිට කාලය ගත උනට කමන්නේ අපිට වෙලාව තියෙනවා නිදා ගන්නතු හරියට මේක අහගෙන මේක මාර වටිනවා හරිද ඒක නිසා උනන්දුවෙන් අවධානයෙන් මේක අහගන්න අපි මේ වැඩේ හරියට කරගමු ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන ආයෙත් මට ආරෝපණය කිව්වොත් ප්‍රෝටෝන නම් මෙයාගේ මං කිව්ව ප්‍රෝටෝන ගැලෙන්නේ නැහැ අපි කියලා අපිට ප්‍රෝටෝන ගලවන්න බෑ ප්‍රෝටෝන 17යි ඉලෙක්ට්‍රෝන හැබැයි දැන් 18ක් වෙලා ඉලෙක්ට්‍රෝන 18ක් වෙලා ඉලෙක්ට්‍රෝනය දුන්න නැරිලා කාගෙන් දුන්න නෙමෙයි කාගෙන් ඉඟා කාලා ඉලෙක්ට්‍රෝනයක් ඉල්ලගත්තානේ ඒක නිසා දැන් මෙයාගේ ආරෝපණය ධන 17යි ඍණ 18යි සමස්ත ආරෝපණය ඍණ 1යි එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් ගත්තම යා ඍණ ආරෝපණයක් වෙනවා මේකට කියනවා ක්ලෝරින් ඍණ අයනය කියලා ක්ලෝරින් ඍණ අයනය ඔන්න මම ආයෙත් පැහැදිලි කරනවා හරිද අහගන්න මෙතන
සෝඩියම් පරමාණු අයනයක් වෙච්ච හැටි. ඒ කියන්නේ සෝඩියම් හැම වෙලාවෙම බලන්න තමන්ගේ ඉලෙක්ට්‍රෝන කාට හරි දීලා දාලා ස්ථායි වෙන්න. මොකද අන්තිම ශක්ති මට්ටමේ වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් තියෙනවානේ. ඒක දීලා යා සෝඩියම් ධන ආයනය හදනවා. මම දැන් කියලා දුන්නා ධන ආයනයක් හැදෙනකොට කොහොමද ආරෝපණය ධන වෙන්නේ කියලා. දැන් ක්ලෝරින් පරමාණු ක්ලෝරින් අයනයක් වෙන්නේ කොහොමද කියලා. මෙතන ඍණ අයනයක් කියලා දාලා තියෙනවා. ඍණ අයනයක් වෙන්නේ එයා ඉලෙක්ට්‍රෝනයක් කාගෙන් හරි අරගෙන. මෙන්න මෙහෙම එක්කෙනෙකුට ඉලෙක්ට්‍රෝන වැඩි එක්කෙනෙකුට අඩුයි වගේ මෙතන දැන් අපිට පේනවා. සෝඩියම් පරමාණු ක්ලෝරින් පරමාණු දැන් මේ දෙන්න අතර හැදෙන්න පුළුවන් හොඳම බන්ධනය අයනික බන්ධනයක්. අපි කලින් කතා කරපු විදිහට එක්කෙනෙකුට ඉලෙක්ට්‍රෝන වැඩි අනිත් එක්කෙනාට ඉලෙක්ට්‍රෝන මදි. ඒ නිසා මේ පරමාණු දෙක අතර හදා ගන්නවා හොඳ බන්ධනයක්. අයනික බන්ධනයක් ශක්තිමත් බන්ධනයක් හදනවා මේගොල්ලෝ අතර. ඒ කියන්නේ එයා ඉලෙක්ට්‍රෝන දෙනවා අනිත් එක්කෙනාගේ සම්පූර්ණයෙන්ම ළඟට කරලා ගන්නවා. ඒතකොට මේ දෙන්න අතර දැඩි බන්ධනයක් ඇති වෙනවා. ඔයාලයි අම්මලයි අතර වගේ ඔයාලගේ තාත්තලයි අතර වගේ තියෙන බන්ධන වගේ. හරිද? අපේ නිවැසියන් එක්ක අපි දැඩි බන්ධනයක් බැඳලා ඉන්නේ. ඒක නිසානේ අපි පොඩි දෙයක් වුණත් වේදනාව දරා ගන්න බැරුව ඉන්නේ. අම්මලා තාත්තලා කියන්නේ අපිට දැඩි ලෙස බැඳලා ඉන්න පුද්ගලයෝ. අම්මලා තාත්තලා නැතුව අපිට මේ ලෝකේ තරින්නොත් හිතන්නකො. ඒ නිසා මේ ඒ වගේ බන්ධනයක් බැඳලා එහෙම නැත්නම් අපේ නෑදෑ හිත මිතුරාදීන් සමග බැඳෙන බන්ධන වගේ මේවා ශක්තිමත් බන්ධන. අයනික බන්ධන කියලා කියන ඒවා. ශක්තිමත්ව බැඳෙන ඒවා. ඔන්න ඔහොම දැන් අපි ඊළඟට කතා කරන්න හදනවා. මම ඊළඟට අඳලා පෙන්නනවා මෙන්න මේ දෙන්න කොහොමද බන්ධන හදාගන්නේ කියලා. සෝඩියම් පරමාණුවයි ක්ලෝරින් පරමාණුවයි ඔය බන්ධනය හදා ගන්නවා. ඇයි? මෙයා ඉලෙක්ට්‍රෝනයක් දෙනවා මේ ඉලෙක්ට්‍රෝන මෙයා ගන්නවා. හරිද? අපි ඊළඟට තව වැඩ ගොඩක් තියෙනවා මේක කතා කරලා යමු. අපි සෝඩියම් හා ක්ලෝරින් අතර බන්ධනය මෙන්න මෙහෙම නිරූපණය කරන්නේ හරිම සරලයි. සෝඩියම් හා ක්ලෝරින් අතර බන්ධනය සටහනකින් නිරූපණය කරන්න කියලා කිව්වොත් ලේසි. සෝඩියම් සහ ක්ලෝරින් කියන එක හැදෙන්නේ මෙහෙමනේ. සෝඩියම් සහ ක්ලෝරින් වලින් සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. සෝඩියම් පරමාණුවක් මම යන්දොත් මෙහෙම. දැන් යාගේ සෝඩියම් ධන අයනය මම යන්දින්නේ. සෝඩියම් ධන අයනය හරි මේක ලියන්න නැහැ මම ඒක මකන්නම් මම සෝඩියම් ධන අයනය මෙතනම දාන්න පුළුවන් මේ බලන්නකො සෝඩියම් ධන අයනය මෙහෙම දැම්මොත් සෝඩියම් අයනය කියලා දාන්න බෑ මේක අනිවාර්යෙන් දර ලකුණ පෙන්නන්න ඕනේ ඒ නිසා මම මේක මෙන්න මේක කොටු වරහනක් දාලා මෙතනින් ධන කියලා පෙන්නන්න ඕන එහෙම තමයි බන්ධනය නිරූපණය කරනකොට පෙන්නන්නේ ක්ලෝරින් වල නම් මෙයාලා පෙන්නන්න ඕන මෙන්න මේ විදිහට මේ විදිහට මම එකක් පොඩ්ඩක් ලොකුවට යන්නේ ඒකේ ශක්ති මට්ටම් ගන්න වැඩි නිසා දෙකයි 8යි 8 කියන වින්‍යාසය හම්බ වෙනවා. ඒකද එයා හම්බ වෙලා දින අණුගේ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ඒක නිසා මම මෙතන මම රින් දානවා. මෙන්න මේ විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනය නිරූපණය කරන්න පුළුවන්. අයනික බන්ධනය. හරිද? මෙහෙම අයනික බන්ධනය කතා කරාට මෙයාලා සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක සංයෝගයක් විදිහට තියෙනකොට එකට ගුලියක් වගේ එකතු වෙලා තමයි තියෙන්නේ. ගුලියක් වගේ තද වෙලා අපි දැකලා තියෙනවා ලුණු ලේවායේ ලුණු හැදෙනකොට ලුණු කුට්ටි කරන් තමයි හැදෙන්නේ. ලොකු කුට්ටි හැදෙන්නේ. ඒවා කුඩු කරලා කෑලි කරලා තමයි ගන්නෙ. ලුණු කැටවොත් නම් කැටවත කඩනවා, කුඩු වොත් නම් අඹරලා ගන්නවා. ඒකේ සෝඩියම් සහ ක්ලෝරින් එකට බැඳිලා දැලිසක් විදිහට තියෙනවා කියලා කියනවා. මේ ඔක්කොම අච්චුපතේ තියෙනවා. ඒක සමහර ලියා ගන්න දෙන්නේ නැහැ. මේ කොටස කරාට පස්සේ අපිට වැඩ දෙනවා. එතකොට පොතක් තියෙනවා ළඟ නිදිමත නැහැ. අද සම්පූර්ණ දවසක නිදිමත නැති වෙන විදිහට තමයි ඊළඟ වැඩට කියන්නේ. මොකද සියලු දේවල් තියෙනවා අඳින්න ඔයාලට. මේක අඳින්න දෙයක් නැහැ. අයනික බන්ධනය හැදෙන්නට කියලා දීලා මම සාසනික බන්ධන වලට යනවා. හරි. එතකොට මෙයාලා මතක තියාගන්න නිකන් මේ කතාව සෝඩියම් සහ ක්ලෝරින් දැලිසක් විදිහට ඒක නැත්නම් පරමාණුක දැලිසක් විදිහට තමයි බැඳිලා ඉන්නේ. හැම සෝඩියම් පරමාණුවක් වටේටම ක්ලෝරින්ලා 6 දෙනෙක්
වට කරගෙන ඉන්නවා. ක්ලෝරින් පරමාණුවත් එමය ක්ලෝරින් වටේට සෝඩියම් 10 දෙනෙක් වට කරගෙන ඉන්නවා. මෙහෙම හදාගන්න බන්ධන දැලිසක් විදියට තමයි තියෙන. අයනික බන්ධන හැම එකක්ම ගොඩක් වෙලාවට දැලිස් විදියට තමයි තියෙන්නේ. එයාම ශක්තිමත් දැඩි බන්ධන කියලා කියනවා. මම ආයනික බන්ධන ලක්ෂණ කතා කරන්න සහ සංයුජ බන්ධන කතා කරාට පස්සේ ඒක නිසා ඒක ඒ වෙලාවට කතා කරමු. දැන් සහ සංයුජ බන්ධන ගැන කතා කරන්න තමයි යන්න හදන්නේ. මේ විදිහට මේ විදිහට හැදෙන්න පුළුවන් බන්ධන කියන්නකො හැදෙන්න පුළුවන් ආයනික බන්ධන කීපයක්. මේ වගේ හැදෙන්න පුළුවන් බන්ධන කීපයක් ඔයාලට මතක් වෙනත් එක්ක කිව්වත් කමක් නැහැ. මෙසේජ් එකක් දැම්මත් කමක් නැහැ. අපි ඔය කියපු විදිහට එක්කෙනෙකුට වැඩි එක්කෙනෙකුට මදිව හදාගන්න එක බන්ධනයක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. ඒ වගේම මැග්නීසියම් ක්ලෝරින් එක හදාගන්නවා බන්ධනයක් MgCl2. කැල්සියම් හදා ගන්නවා CaCl2. කැල්සියම් ඔක්සිජන් එක හදා ගන්නවා කැල්සියම් ඔක්සයිඩ් Na2O. සෝඩියම් ඔක්සයිඩ් මැග්නීසියම් ඔක්සයිඩ්. මේ වගේ සංයෝග ගොඩාක් හදා ගන්නවා මේගොල්ලෝ. ඒව ඔක්කොම ආයනික බන්ධන. කැල්සියම් ක්ලෝරයිඩ්, ඊට පස්සේ පොටෑසියම් ෆ්ලුෝරයිඩ් KF, සෝඩියම් ෆ්ලුෝරයිඩ්, ඒ වගේ දේවල්. ලිතියම් ඔක්සයිඩ් Li2O. හරිද? මෙන්න මෙතන දැන් සමහර ළමයින්ට ප්‍රශ්න ඇති. මම දන්නවා සමහර ළමයි මේ පාඩම හරියට අල්ලගෙන ඉන්න, සමහර අය අල්ලගෙන නැතුව ඇති. ඇයි මේ සමහර තැන්වල මම Cl2 කියලා දාලා තියෙන්නේ, සමහර තැන්වල Cl විතරක් දාලා තියෙන්නේ කියන එක මම කියලා දෙනවා තා පාඩමකදී. හරිද? ඒ කියන්නේ මේ බන්ධන වල සූත්‍රයේ ලියන ක්‍රමයක් තියෙනවා. ඒකත් රසායන විද්‍යාව නැතුවම බැරි කරසන්න. ඒක නැතුව මොකුත් කරන්න බෑ. ඒ නිසා ඒකත් ඕමනයි. ඒකත් තියෙනවා 10 පාඩමක. විශේෂයෙන් මතක තියාගන්න 10 වසරෙන් තමයි 60ක් විතර විභාගෙට අහන්නේ. ඒක නිසා 10 වසර නැතුව විභාග ගොඩ දා ගන්න බෑ. සාමාන්‍ය පෙළ ගොඩ දා ගන්න පුළුවන්. ඒකක් ගන්න බෑ. B එකක් ගන්න අමාරුයි. යන්තම් S එකක් ගන්න පුළුවන් වෙයි. 10 රසායන විද්‍යාව නැතුව ඒකක් ගන්න බෑ. 10 භෞතික විද්‍යාව නැතුව ඒකක් ගන්න බෑ. ඒ කොටස් අනිවාර්යෙන්ම ගොඩ දාගත්තොත් පමණක් ඒකට B එකට යන්න පුළුවන්. ඔතන ඉන්න සියලු දෙනාට ඒ වලට යන්න පුළුවන්. ඇයි බැරි? අනිත් ළමයට ඒකක් ගන්න පුළුවන් නම් මට බැරි කියන එක කල්පනා කරලා බලන්න. ඇයි ඔයාලා ඔක්කොම ඔළුවට ධාරණය කරගන්න ඕන නම් හරියට මේව පුළුවන්. ඔයාලා ග්‍රහණය කරගන්න ප්‍රමාණය වෙනස් එකින් එක්කෙනා. ඒක නිසා තමයි මේවා මතක වෙන්නේ. හරි, දැන් මේ වගේ හදාගන්න ආයනික සංයෝග තියෙනවා. ඊට අමතරව තව තියෙනවා ඛණ්ඩකත් එක්ක හදාගන්න ඒවා. උදාහරණයක් විදිහට කොපර් සල්ෆේට්. මේවත් අපි කියලා දෙන්නම්. මම ඉතින් කියලා දෙන්නම්. සල්ෆේට් කියන්නේ ඍණායනයක්, කොපර් කියන්නේ ධනායනයක්. ඒ නිසා ඒ දෙන්න අතර බන්ධනයක් හදාගන්නවා කොපර් සල්ෆේට් කියලා. ඒක ආයනික බන්ධනයක්. ඒ වගේම කැල්සියම් කාබනේට් වගේ දේවල් මේවා ආයනික බන්ධන. හරිද? දැන් හොඳ අදහසක් ආවත් එන්න ඇති කොහොමද ආයනික බන්ධනයක් හැදෙන්නේ කියලා. හරිද? ආයනික බන්ධනයක් හැදෙන විදිය ආය කියලා දෙන්න දෙයක් නැහැ. ආයනික බන්ධනයක් හැදෙන්නේ කොහොමද? එක් මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීමෙන් සහ අනෙක් මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන ග්‍රහණය කර ගැනීමෙන් සාදා ගන්නා බන්ධන ආයනික බන්ධන ලෙස හැඳින්වේ කියලා ලියන්න පුළුවන්. බයලතෝ ලියන්න හවොත් විභාගෙට. හරිද? ඒක නිසා එහෙම ලියුවොත් ඔයාලට ලකුණු හම්බ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එක ඉලෙක්ට්‍රෝන එක මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීමෙන් සහ අනෙක් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් ස්ථායී වින්‍යාසයක් බවට පත් වීම. එහෙම නැත්නම් බන්ධනයෙන් බැඳීම ආයනික බන්ධන ලෙස හඳුන්වන්න පුළුවන්. මේවා අපි ලියනකොට මතක තියාගන්න. කටපාඩමින් නිර්වචන මතක තියාගන්න එපා. අවබෝධයෙන් මතක තියාගත්තම විතරක් මේව කරන්න පුළුවන්. කටපාඩමින් මතක තියාගන්න සියලු දේවල් මතක තියාගන්න බෑ. විශේෂයෙන් අපි සබ්ජෙක්ට් 9ක් ලියන්න ඉන්නේ. හරිද? මෙන්න මේ කතාව ගොඩක් වැදගත්. අපි සබ්ජෙක්ට් 9ක් ලියලා ඒ 9ක් ගන්න ඉන්නේ. හරිද? කවුරුත් මෙතන B එකට වැඩ කරන්නේ නැහැනේ. අපි ඒකකට තමයි මහන්සි වෙන්නේ. මට ඒකක් ඕන නැහැ S එකක් ඕන කියන එක කාට හරි කියන්න පුළුවන්. හැබැයි යාට S එකක් නැති වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ළමයි, ඔයාලා ඒකකට එහා මහන්සි වුණොත් ඒකක් හරි අනිවාර්යෙන් වෙනවා.
හරියටම යන්තම් 75 ගලපාගෙන යන්තම් 75 එල්ලිලා ඉන්නවනම් ඒ ළමයා ගොඩක් වෙලාවට B එකට වැටෙන්න පුළුවන්. මට ගානටම 75 තිබුණේ කියලා විභාගේ දවසට ආවොත් එහෙම අමාරු ප්‍රශ්නයක් ඉවරයිනේ. එතකොට B එකට වැටෙනවා. හරිද? ඒක නිසා ඒකට එහා ලකුණු 80 90 වැඩ කරන්න මහන්සි වෙන ඒකක් එනවා. ඒකක් ගන්න try කරන කෙනාට යන්තම් ඒකක් ගන්න කෙනාට B එක තමයි එන්නේ. යන්තම් පාස් වෙලා මං කොහොම හරි වටේ පිට එකකින් හරි බලාගෙන ගොඩ දා ගන්නවා කියලා නේද? ෆේල් වෙන්න තමයි වෙන්නේ. ඒක නිසා මතක තියාගන්න තමන් වැඩ කරොත් තමන් විශ්වාසය හැදෙයි. තමන්ට මේකට උත්තර හම්බ වෙයි. ඔයාලට සබ්ජෙක්ට් 9ක් තියෙනවා පාඩම් කරන්න. සබ්ජෙක්ට් 9ක් පාඩම් කරනවා කියන ළමයි ලේසි වැඩක් නෙවෙයි. සබ්ජෙක්ට් 9ක් එක විභාගයක් කියන්නේ ළමයි මාර කැපකිරීමක් කරන්න ඕන. හරිද? ඒ කැපකිරීම කරන්න දැන්ට ඔයාලට උණ හැදලා තියෙන්න ඕන. හරිද? උණ හැදලා කියලා කියන්නේ සාමාන්‍ය පෙළ උණ හැදෙනවා. සාමාන්‍ය පෙළ විභාග වෙන කාලේ හැදෙනවා උණ. ඒක සාමාන්‍ය පෙළ උණ. සාමාන්‍ය පෙළ උණ දැන්ට හැදලා තියෙනවා. ඒ උණ හැදුනාම මේ විෂය 9 කොට දාගන්න ඒ ළමයි මහන්සි වෙනවා. එතකොට මේක ලේසි වැඩක් නෙවෙයි. එක එක සබ්ජෙක්ට් ගත්තොත් එහෙම ඔය සබ්ජෙක්ට් වල වැඩිම විශේෂ සංදර්භයක් තියෙන්නේ විද්‍යාව වල. මම දන්න තරමින්. හරිද? ගණන් වලට වඩා ගණන් ඒක ගන්න ළමයාගේ ඔළුවේ ස්ට්‍රෙස් එකක් නැහැ. ගණන් ඒක ගන්න ළමයාගේ මම කියන්නේ. ගණන් ඒකට වැඩ කරපු ළමයා දන්නවා මට සුවරකටම ගණන් ඒකක් කියලා. හැබැයි විද්‍යාව ඒකක් ගන්න ඉන්න ළමයා තාමත් බයයි. ලකුණු විභාග වාර විභාගයට 85ක් ගත්තත් එයා බයයි මට ඒකක් නැති වෙයි කියලා. ඇයි? ඒ තරම් මේ විෂය සංකීර්ණයි සහ අහන්න පුළුවන් තැන් වැඩි. ඒක නිසා සයන්ස් වලට විශේෂ බරක් ඕන. ඒ විශේෂ බරක් නැතුව මේ වැඩේ කොට දාගන්න බෑ. ඒක නිසා මතක තියාගන්න අපි යන්නේ ඒ 9ක් ගන්න පාරේ අපිට වැඩ තියෙනවා. විෂය 9ක් තියෙනවා. ඒක නිසා සයන්ස් කියන්නේ බරපතල විෂයක්. ඒක ඇතුළේ තියෙන විෂය කරුණු කටපාඩම් කරලා කොට දාගන්න බැරි මට්ටමකට සංකීර්ණව තියෙනවා. ඒක නිසා කල්පනායෙන් මොන මේ ටික හරියට ඔළුවට දාගන්න. හරි අපි කතා කරමු සහසංයුත බන්ධන ගැන. ගන්න පතක් නිකමන මාතෘකාව ලියා ගන්න සහසංයුත බන්ධන කියලා. මාතෘකාව ලියාගෙන අපි පොඩ්ඩක් නිදිමත වගේ එනවා නම් ඒකත් නවත්තගෙන මේ වැඩේ කරගෙන යන්න. සහසංයුත බන්ධන ලියා ගන්න. දැන් ඔන්න ළමයි තේරුම් ගන්න. අපේ ළඟ අච්චුපත තියෙන නිසා මම පාඩමින් පාඩමට සටහන දෙන්නේ නැහැ. 10 ළමයි ඉන්නවා මෙතන 10 ළමයින්ටත් එක්ක උනේ 10 අයත් ඉන්නවනේ. මම සටහන දෙන්නේ නැහැ. සටහන අච්චුපතේ තියෙනවා. මම මේ කරන්නේ මේක ඔළුවට යවන එක. විෂය ඔළුවට දාගන්න තුව සටහන් පුරවල වැඩක් නැහැ. විද්‍යාව කියන්නේ එහෙම සටහන් පුරවන විෂයක් නෙවෙයි. ඔයාලට ඕන නම් ඕනෑම වෙලාවක අච්චුපතේ සියලු දේවල් තියෙනවා. සියලුම දේවල්. ඒක නිසා අච්චුපත ළඟ තියෙන තාක්කල් බය වෙන්න එපා. ආය සටහන් ගන්න. ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි සටහන වෙනුවට කෙටි සටහනක් ගහන එක. සමහරවිට පාඩමටම එක පොලයකින් ගහන්න පුළුවන් ෂෝට් නෝට් එකක්. ඒ නිසා ඒවට try කරන්න. නෝට් ලියන්න ඕනේ නැහැ. හැබැයි මෙතන තියෙනවා මගෙත් එක ටිකක් කරන්න. ඔය කිව්වට මම මෙතන තියෙනවා වැඩ මගෙත් එක හරිද? ඒක නිසා ඒකට ලෑස්ති වෙන්න. හරි. සහසංගත බන්ධන. සහසංගත බන්ධන කියලා කියන්නේ මෙන්න මෙහෙම. අපි බලමු සරල එකක් අරගෙන. ඔයාලා දන්න දෙයක් අපේ පරිසරයේ තියෙනවා H2 කියලා සංයෝගයක්. මොකද්ද මේ හයිඩ්‍රජන් වායුව? හරිද? හයිඩ්‍රජන් වායුව තියෙන්නේ කොහොමද කියලා බලමු. හයිඩ්‍රජන් වායුව කියලා කියන්නේ උන් දෙන්නෙක් මේකට බැඳිලානේ. උන් දෙන්නෙක් කියන්නේ හයිඩ්‍රජන්ලා දෙන්නෙක් එකට බැඳිලා තමයි මේ බන්ධනය හැදලා තියෙන්නේ කියලා අපිට පේනවා. ඇයි? H2 නේ. එතකොට අපි බලමු ඔය H ලා මෙහෙමනේ හැදෙන්න ඕන බන්ධනේ එහෙනම්. දැන් ඔයාලා දන්නවනේ සාසංගික බන්ධනය කියන්නේ මොකක්ද කියලා මම කියවනේ. දැන් ඔන්න දන්නවා සාසංගික බන්ධනය මොකක්ද කියලා. එතකොට දැන් ඔයාලා තේරෙනවා ඇති මෙතන කොහොමද වෙන්නේ කියලා. මෙතන මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකයි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකයි. හරිද? ඉලෙක්ට්‍රෝන එක එක තියෙන්නේ. මේක වීඩියෝ ඔෆ් කරන්න බෑනේ. ඉස්සරහ මයික් ඔෆ් කරගන්න. මම ඔෆ් කරනවා. හරිද? එතකොට මම වීඩියෝ ඔන් කරගන්න තාම කාටවත් කිව්වේ නැහැ. මට වීඩියෝ ඔන් කරගන්න අවශ්‍යතාව ආවොත් මම වීඩියෝ කියන ඕනෑම වෙලාවක වීඩියෝ ඔන් කරන්න සූදානම් වෙලා ඉන්න ඕන. මොකද මට තමයි වැඩ කරනවා කියලා ඉතින් ගෙදර අම්මා තාත්තලා ඉන්නවනේ. ගෙදර අම්මා තාත්තලා ඉන්න ළඟ පාතක වැඩ කරනවා ඇති කියලා තමයි මම මේ බලාගෙන උගන්වන්නේ. හරිද? පොඩි ළමයි නෙවෙයි වීඩියෝ ඔන් කරන උගන්වන්නේ. ඒකයි මම මේ වාර නිදාසේ ඉගෙන ගන්න අවස්ථාව දෙන්න තියෙන්නේ. කවුරුත් ඇඳේ ඉඳන් අරගෙන වෙලා ඉගෙන ගන්න බෑ. හරිද?
ඔන්න මේකේ ඉලෙක්ට්‍රෝන 1යි මෙයාගේ ඉලෙක්ට්‍රෝන 1යි. ඒ වගේ ලාට දෙන්න අතර බන්ධනයක් හදා ගන්නවා සහසංයෝජ බන්ධනයක්. ඒක හැදෙන්නේ කොහොමද කියලා බලමු. ඒක හැදෙන්නේ මෙන්න මෙහෙම. මම අඳිනවා මෙහෙම පරමාණුවක්. හරිද? ඔයාලා මගෙත් එක්ක අඳුම එකක් අඳලා පෙන්නුවාට පස්සේ අනිත් ඒවා ඔයාලා අඳින්න ඕන. මම අඳිනවා දෙකක් අඳින්නම්කෝ මම. O2 අඳිනවා මම. O2 කියන්නේ අපි හුස්ම ගන්න වායුවනේ. එතකොට හුස්ම ගන්න වායුව කියන්නේ සහසංයෝජ සංයෝගයක්ද කියලා බලමු. මෙතන හයිඩ්‍රජන් එක ඉලෙක්ට්‍රෝනයක් විතරක් තියෙන එක්කෙනෙක් නේ. එතකොට මෙන්න මෙහෙම තමයි මේගොල්ලන්ගේ බන්ධනය හැදෙන්නේ. මේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන එක්කෙනෙක් තව එක්කෙනෙක් ඉන්නවා වගේ. මෙහෙම මේ බන්ධනය හැදෙලා තියෙන නේද? මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. දැන් මේ දෙන්න ළඟට වෙලා කල්පනා කරගෙන ඉන්නේ නැහැ. ඇයි? මේ දෙන්න දන්නවා දැන් කරන්න ඕන වැඩේ මොකද්ද කියලා. මේ දෙන්න කියනවා අපි දෙන්නටම ඉලෙක්ට්‍රෝන මදි බං. එහෙනම් මොකද්ද කරන්නේ කියලා. ඔව් ප්‍රශ්නයක් අහලා තිනවා මන්ද ලුයිස් ෆියුගර් අඳින්නේ ඔව් සියලු දේවල් ලුයිස් ෆියුගර් තිත්කඩ සටහන් ලුයිස් තිත් සටහන ඔය සියලු දේවල් අඳින්නේ සහසංයෝජ බන්ධන වලට පමණයි අනික බන්ධන වලට අඳින්නේ නැහැ අපි මේවා සියල්ල අඳින්නේ හවුලේ තබා ගන්න අයවට විතරමයි බලමු මේක දැන් ඒක ඉස්සරහ දැන් තමයි ඒක ඉස්සරහට යන්න හදන්නේ හොඳයි පස්සෙන් තියෙන වහන එක හොඳයි දැන් මේ දෙන්න ළඟ ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගෙන මේ ඉලෙක්ට්‍රෝනේ මගේ ඉලෙක්ට්‍රෝනේ දාලා අපි පොඩි බන්ධනයක් හදාගමු කියලා ඔන්න අවුල් ව්‍යාපාරයක් පටන් ගන්න තමයි හදන්නේ. අවුල් ව්‍යාපාරයක් පටන් ගන්නකොට එයා කියනවා හරියනම් මේ ඉලෙක්ට්‍රෝනේ මේ පැත්තට ගන්නේ මගේ ඉලෙක්ට්‍රෝනේ මන් දෙන්න අපි දෙන්න පොඩි බන්ධනයක් හදාගෙන H2 විදියට බන්ධනගත වෙලා ඉමු කියලා ජීවිතේ ගෙවමු කියලා කියනවා. හරිද? ඒ වෙලාවට මේ ඉලෙක්ට්‍රෝන දෙක ලඟ වෙනවා මෙහෙම. මෙහෙම ලඟ වෙලා මෙයා හදා ගන්නවා ඔන්න ඔය තියෙන බන්ධනේ. හරිද? ඒ බන්ධනේ හදාගෙන හවුල් ඉලෙක්ට්‍රෝන පෙන්වන්නේ මෙන්න මේ දෙන්නගේ මැද මේ කෙනෙක් ඉලෙක්ට්‍රෝන මේ අනිත් එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝනය මෙන්න තියෙනවා H2 අණුව මතක තියාගන්න මේව හදාගන්න H2 අණුව එක්කෙනෙක් වටේ ඉලෙක්ට්‍රෝන ගණන් කරලා බලුවොත් සම්පූර්ණලා තියෙනවා දැන් මේ දෙක හොඳට මතක තියාගන්න මෙයා තනියම ඉන්නවා කියලා අපි හිතමු. හරිද? මම බෝඩ් එකේ පෙන්න එකත් එක්ක බලන්න. මෙයා තනියම ඉන්නවා නම් මෙයා පෙන්වන්නේ මේ තියෙන්නේ බං මගේ ඉලෙක්ට්‍රෝන දෙක කියලා මේ දෙකත් එක්ක තමයි පෙන්වන්නේ කාට හරි. එතකොට එයාගේ එකකුත් නෙමෙයි අනිත් එක. වෙන එක්කෙනෙක් එකත් එක්කනේ. මෙයා ඉලෙක්ට්‍රෝන තනියෙන් ඉන්නකොට එයා කියනවා මේ තියෙන්නේ මගේ ඉලෙක්ට්‍රෝන දෙක කියලා අරුගේ දෙකත් එක්ක පෙන්වනවා. හරිද? මේ වගේ ලාට දෙන්නම එකසැරේ ඉලෙක්ට්‍රෝන දෙක පෙන්වන්න බෑ. එක්කෙනෙකුට පුළුවන් අනිත් එකාගේ ඉලෙක්ට්‍රෝන දෙක මේ මගේ ඉලෙක්ට්‍රෝන කියලා. හරිද වාහන වගේ තමයි හවුල තියාගන්න දේවල් හවුල් ව්‍යාපාරات එහෙමනේ අනිත් එක්කෙනා පිටට පෙන්නන්නේ මගේ ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම කියලා මෙයාත් එහෙමයි හැබැයි දෙන්න හවුල තියාගෙන ඉන්නේ මෙන්න මෙහෙම දෙන්න හවුල තියාගෙන හදා ගන්නවා බන්ධනය ඒක සහසංයෝජ බන්ධනයක් හරි දැන් ඔයාලා අඳින්න ඔක්සිජන් එක එනම් O2 අණු සෑදෙන ආකාරය කියලා එහෙම නැත්නම් O2 අණු කියලා දාලා ඔය නෝට් එකක් නෙවෙයි ලියන්නේ ඔයාලා දැන් පොතේ එක එක දේවල් අඳලා තමයි බලන්නේ දැන් O2 අණු තමයි මේ හදන්නේ O2 අණු වෙලා වෙනවා මේක කතා කරනකොට ගොඩක් වෙලා කමක් නැහැ ඊළඟ දවසේ විතර ටික හරි කතා කරන්න පුළුවන් ඉවරයක් වෙන පාඩම් නෙවෙයි මේවා එමින් කතා කරන්න ඕන පාඩම් දැන් බලමු O2 අණු හැදෙන විදිය මම දෙක තුනක් මේක හදලා අපි ඉස්සරහට යන්න හරි ඔන්න ඔයාලා අඳපුගේ චෙක් කරගන්න බලන්න මම අඳිනවා එකක්. හරිද? මට ඔයාලගේ ඒවා වෙන නම් බලන්න මත නිසා අපිට වැඩ ගොඩක් තියෙන නිසා මම පොඩ්ඩක් ඒ ටික මේ අඳිනවා. ඔක්සිජන් වල
මතක ඇති මෙයා කීවෙනියද කියලා. ඔක්සිජන් කියන්නේ 8 වෙනියනේ. හරිද? 8 වෙනිය නිසා එයා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන්නේ 2යි 6යි. 2යි 6යි තියෙන්නේ. 2යි 6යි තියෙන්නේ. මම මේ 2යි 6 දාලා මේක අඳිනවා. එක්කෙනෙක් මෙහෙම අඳිනවා. ඔන්න ඔයාලා චෙක් කරගන්න. පරමාණු දෙක විතරක් මම ඉස්සෙල්ලා අඳිනවා. කාට හරි කෙලින්ම එක සැරේ අඳින්න පුළුවන් ඕන නම් එක සැරේ මෙහෙම අඳින්න පුළුවන්. මේ තියෙන මෙයාගේ 6යි. 6යි දෙක 8යි. මම අඳ ඔක්කොම 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඒ වගේ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නේ. මේ වගේ එයාගේ තටක් තියෙනවා. දැන් බලන්න. මෙන්න මෙයාටත් දෙකක් මදි. මෙයාටත් දෙකක් මදි. උඹටත් දෙකක් මදි. මටත් දෙකක් මදි. දැන් මොකද කරන්නේ කියලා මේ දෙන්න කල්පනා කරනවා. ඔය දෙන්නට දෙන දෙකක් මදි නම් මම කියනවා අපි හවුලේ තියාගෙන උඹට මොනාලාට උඹ පෙන්නපන් මට මොනාලාට මම පෙන්නන්නම් අපි හවුලේ ටිකක් තියාගෙනමු කියලා. එතකොට මදි පාඩුව තමයි හවුලෙන් ඉල්ලගන්නේ. හරිද? දැන් මෙයාට ඉලෙක්ට්‍රෝන මදි 2යිනේ. එයා හවුලෙන් ඉල්ල ගන්නවා 2ක්. මෙයාටත් මදි 2යිනේ. එයා හවුලෙන් ඉල්ල ගන්නවා අනිත් එක්කෙනාගේ 2. මතක තියාගන්න මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලට දැම්මොත් අනිත් එක්කෙනාත් හවුලට දාන්න ඕන. මොකද හවුල් ව්‍යාපාරයේ සම කොටස් තියෙන්න ඕන. සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක එහෙමනේ. හවුල් ව්‍යාපාරයට මං රුපියල් 200ක් දැම්මනම් උඹත් රුපියල් 200ක් දාන්න ඕන. නැත්නම් හවුල සමානව බෙදෙන්නේ නැහැනේ. ඒක නිසා මෙයා දාන සල්ලි ගන්නවා මෙයාත් දානවා වගේ මෙයා දාන ඉලෙක්ට්‍රෝන ගන්නවා මෙයාත් දානවා. ඒ දාන ගාන හොයාගන්නේ එක්කෙනෙකුට මදි ගානනේ. හරිද මං මොනවා හරි කඩේට ගිහලා භාණ්ඩයක් ගන්න ගියාම කීයක් හරි මම දුන්නාම ඒ ගාන ඉල්ලගන්නේ මට මදි 2යි. මෙයා මම නම් මට මදි 2යි මට යන අරුගේ මොන 2යි. මං එයාගෙන් දෙකක් ඉල්ල ගන්නවා. එයාටත් ඒ වගේම තමයි. එයාත් ඔක්සිජන් කෙනෙක්නේ. එයාටත් 2යි මදි. ඒ දෙන්නත් ඉල්ලගෙන මෙහෙම දා ගන්නවා. මම මේක කියලා දෙලාට 5ක් දෙනවා තනියම අඳින්න. ඒ නිසා මතක තියාගන්න 5ක් දුන්නම ලේසි. 5ක් දීලා මම පොඩි වෙලාවක් දෙනවා. මට උත්තර බලන්න පුළුවන්. මේ දෙන්න බැඳෙනවා වන්දනයකින්. මෙහෙම බන්ධනයෙන් බැඳෙනවා. මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඉතුරු ඉලෙක්ට්‍රෝන දෙක යා දීලා තියෙනවා බන්ධනයට. 1යි 2යි කියලා. මෙයත් එහෙමයි 1යි 2යි 3යි 4යි 5යි 6යි මේ තියෙන ඉතුරු දෙක. මෙන්න මෙහෙම ඇඳම මේක වැරදුනාද හරි ගියාද කියලා බලාගන්න මෙහෙම මේ ගණන් කරලා බලන්න එක්කෙනෙක් වටේ තියනවද කියලා 8 පිරලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එයාගේ වටේ 10 දෙනවා. ඒ කියන්නේ අපිට මේ ඇතුළේ ශක්ති මට්ටම හිතන්න නැතුව ගණන් කරමු බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඒ හතර මෙයාට අයිතිනේ හවුල නිසා. මෙයාටත් ඒ හතර අයිතිනේ. මෙයාගේ වටේ ගණන් කරනකොට ඒ හතරේ ආයෙත් ගයින්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිද? ඒ විදිහට ගණන් කරන්න පුළුවන්. ඒ නිසා ඔන්න මේ වගේ එකක් තමයි O2 අණුව කියලා කියන්නේ. හරි ඔන්න වගේ අණු අඳින්න පුළුවන් ගොඩක් අපිට. ඒවා අපි ඇඳගෙන යන්න මම කීපයක් දෙන්නම්. ඔන්න ජල අණුව ඔක්සිජන් අණුව හැදලා හැටි අල්ල ගන්න. මම හයිඩ්‍රජන් අණුව හැදලා හැටි මකනවා. එතන මම දෙනවා අණු කීපයක් ඔයාලගේ අණු හැදෙන විදිහ අඳින්න. වෙනස් වෙනස් අණු දෙනවා. N2 අණුව දෙක CO2 අණුව 3 4
MS3 අණුව. 4 H2O අණුව. 5 CH4 අණුව. 6 CCl4 අණුව. මේව කරන්න ඕන ළමයි පාඩම් මතක ඉන්න තනියම කරගන්න තරමට මේ ටික මතක හිටියි. පටන් ගන්න පාඩම එක විතර තනියම කරන්න වෙලාව තියෙනවා අපි රෑ 12 එළි වෙනකන් හරි කරනවා මේක කරලා තමයි ඉවර කරන්නේ හරිද? කරලා නෑ එහෙම කරන්නේ නැහැ කිව්වට. එහෙම ඉද වෙනකන් කරන්න බෑ නේ අපේ ඉස්කෝලේ යන්න බෑ නේද? එතකොට මෙන්න තියෙනවා හයක්. තනියම කරන්න තනියම කරොත් ඔලුවට යනවා. තනියම කරොත් විතර ඔලුවට යන්නේ. මම දන්නවා ඔයාලා ඉස්කෝලේ එහෙම කරනකොට තනියම කරගෙන යනවා හදාගෙන යනවා පඬිතුක පටන් ගන්න ටික වෙලාවක් කරනකොට මතක නැහැ. බලන එහා පැත්ත එකයි පොත දිහා බලපුවාම මුගේ ළඟ තියෙන උත්තරේ. ඒක ලියා ගන්නවා අපේ පොතේ. වැඩක් ඇතිද කරපු වැඩේ? හරිද? මෙලෝ වැඩක් නැති වැඩක් තමයි කරන්නේ. තමන්ගේ ප්‍රශ්නය ආවම අනිත් එකක් එක බලන්න පොතේ ලියා ගන්නවා. කවදාවත් හැදෙන්නේ නැහැ. ඒක නිසා ඒකට උත්තරේ දැන් ඉන්න තනියම දැන් නියමයි. දැන් තනියම ඉන්න දැන් තනියෙන් හදන්න දැන් තනියෙන් හොයන්න. අච්චුවත් පැත්තකට විසිකලා දාලා ওই ටික හදන්න. එකම වර්ගයේ පරමාණු විතරක් නෙමෙයි සහසංයුජ බන්ධන හදන්නේ ශශිකලනේ වෙනස් වර්ගයේ පරමාණු තියෙනවා ඇඳලා තියෙනවා ඒව කීපයක් එකම වර්ගයේ තියෙනවා වෙනස් වර්ගයේ තියෙනවා සඳලි මේ වගේ වන්දිනකොට තිත් කතර දෙකම පාවිච්චි කරන්න එපා මේවා තාම අපි තිත් කතර සටහන් වලට ගියේ නැහැ දැනට තිත් විතරක් පාවිච්චි කරන්න තිත් කතර සටහන් මම වෙනම කියලා දෙන්නම් මේක අපි පොදුවේ බන්ධන පෙන්වන විදිය හරිද පොදුවේ අපි අයනික මේ සහසංයෝජ බන්ධනයක් බැඳනකොට ඉලෙක්ට්‍රෝන හවුල් වෙන විදිය පෙන්වන ක්‍රමයක් විතරයි ඒක නිසා ඒක මේ වැඩි හිතන්න එපා දෙන්නකට දාන්න පාට දෙකකින් දැම්මට ප්‍රශ්නයක් නැහැ ඕනනම් එක්කෙනෙක් රතු පාට එක්කෙනෙක් නිල් පාට දාලා දෙන්න මේ වගේ වන්දනකොට දැන් කවුරු මෙට්ටිය අරගෙන යෝගට් කෝප් එකක් අරගෙන දුවන්න එපා පෑන එක දැනෙන්න රවුමන්දින් කැත වෙන්නේ නැහැ අර මේ දුව ඒව කරන්න බෑ මේවා කරන්න එහෙම මේ රවුමන්දිනේ කියව නෙවෙයි බලන්න මේකේ ඔයාලගේ මම විනාඩි 5ක් වගේ දෙන්නේ පරමාණු වර්ග වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. එයාට මදි ගණන් අනිත් එක්කනට වැඩි ගණන් හොයාගෙන
බන්ධනයට දායක වෙන පරමාණු ගාන ඉලෙක්ට්‍රෝන ගාන හොයා ගන්න. එතකොට හරි. සඳලි ඇඳලා තියෙන එක හරි. සඳලි ඇඳලා තියෙන මොකක්ද කියලා මට පැහැදිලි නැත්තේ. මෙතන අපි අඳින්න ඕන බන්ධන හැදෙන එක ගැන. ඔයා පරමාණු ටික ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඇඳලා තියෙනවා. ඒවා අපි ඒවත් අඳිනකොට ඩොට් වලින් තියන්න. පරමාණු රවුමක් ඇතුලේ පරමාණු අඳිනකොට බැලන්ස් වෙන්න අඳින්න try කරන්න හැම වෙලාවෙම. මෙහෙම එකක් මම අඳිනවා තන වෙනස් පරමාණු එකක් අපිට වෙනස් ඒවා ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? වෙනස් ඒවා ප්‍රශ්නේ තියෙනකොට මෙන්න මෙහෙම අඳින්නකො වෙනස් එකක් මම අඳිනවා තන කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් අඳින්න කලින් මම කල්පනා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මොකද මම කල්පනා කරන දේවල් ටික මමනේ අඳින්නේ දැන්. මම තමයි අඳින්නේ. හරිද? ඔයාලා නෙමෙයි අඳින්නේ මම. මොන මම කල්පනා කරන දේවල් මම කියන්න. මට දැන් හොයාගන්න ඕන මේක කාට කීයක් මදිද මොකාට කොච්චර ඕනද කියලා. කාට කීයක් මන්ද කියලා හොයාගන්න ගියාම මම දැනගන්න එපා කාබන්ට කීයක් මන්ද කියලා. එතකොට නැත්තම් හවුලට දාන්න බෑනේ මට. හිතන ගණන් හවුලට දාන්න බෑ. මේ එහෙම හවුල් ව්‍යාපාර නෙවෙයි. මට රුපියල් ලක්ෂයක් තියෙනවා ලක්ෂෙම දානවා ඕන එකක් වෙන කියලා එහෙම දාන්න එක නෙවෙයි. මදිපාඩු විතරයි දාන්නේ. මෙතන මදිපාඩු මම කාබන් වල කීයක් දානවද කියලා හොයාගන්න. මම දැනගන්න කාබන් කී වෙනියද කියලා. ගණන් කරන්න ඇඟිලි අපේ ඇඟිලි 10 කකුල ඇඟිලිත් එක්ක ගණන් කරන්න කකුලේ 10ක් කියනවා. ඉලෙක්ට්‍රෝන ඉස්සර ගැලපෙනවා. හරි. කකුල් දෙකක් දෙසකුලින් තියාගන්න කමන්නේ මේ ගණන් හදන්න. කාබන් කියන්නේ 2යි 4යි. එහෙම නැත්නම් 6 වෙනි එක කියලා එයි. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් කියලා. ඔක්සිජන් 8 වෙනියා 2යි 6යි කියලා එයි. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් කියලා. හරිද? ආවට පස්සේ බලන්න කාබන්ට 4ක්ම මදි. කාබන්ට 4ක් මදි. ඔක්සිජන්ට 2යි මදි. කොහොමද දෙගොල්ලන්ට මදියයි මේ කියන්නේ? ඒක මම කලිනුත් කිව්වනේ. දෙගොල්ලන්ට මදියයි තමයි ඉන්නේ. කාබන්ට 4ක් මදි, ඔක්සිජන්ට 2ක් මදි. එහෙනම් ඒක නිසා නේද ඔක්සිජන්ට දෙන්නෙක් ඇවිල්ලා ඉන්නේ අරූට 4 දෙන්න. එක ඔක්සිජන් කෙනෙකුට 4ම දෙන්න බෑ. මොකද එයාට මදි ගන්න විතර මෙයාට දෙන්න පුළුවන්. මට 2යි නම් මදි මට දෙන්න පුළුවන් 2යි. මෙයාට 2යිනේ මදි. එහෙනම් එක්කෙනෙකුට දෙන්න පුළුවන් 2යි. මෙයාට 4ක් මදි. එයා 4ම තනියෙන් දෙන්න ඕනේ එහෙනම්. දෙන්නටම. එයාට 4ක් මදි නම් 4ම දෙන්න ඕන දෙන්නට හැබැයි. එහෙම දෙනකොට මෙන්න මෙහෙම අඳින්නේ. මේක කාබන් පරමාණුවක් මෙහෙම දෙන්නේ. මේක මම අඳිනකොට ඔයාලා දැන් අඳලා දෙවොත් මෙතන අඳපු ළමයිත් ඉන්නවා මම දන්නවා. මේ කාබන් පරමාණු. මේ බලන්න කාබන් පරමාණු 1යි 2යි මේ බලන්න මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන තියෙන විදිය පිට ශක්ති මට්ටමේ 6ක් තියෙනවනේ. sorry කාබන් 6ක් නෑ. කාබන් වල තියෙන ශක්ති මට්ටමේ 4යිනේ. ඔන්න 2යි 4යි. හරිනේ ඔන්න එක කාබන් පරමාණු මේක. මේ කාබන් පරමාණු ඊළඟට ඔක්සිජන් පරමාණු ගමු. ඔක්සිජන් පරමාණු එකක් මෙහෙම තියෙන්නේ. ඔක්සිජන් පරමාණු මම රතු වලින් දාන්නම්. 1යි 2යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. මම බැලන්ස් කරලා අඳින්න කියලා ඒකයි මම මෙතනින් යනවා. හරිද? එතකොට එයාගේ
හරි මෙයා 2යි 4යි මෙයා 2යි 6යි. මෙන්න ඒ වගේ තව එක්කෙනෙක් ඉන්නවනේ CO2 නේ. CO2 නම් තවත් එක්කෙනෙක් ඉන්නවනේ. මෙන්න අනිත් එක්කෙනා. මෙන්න එයාගෙත් තියෙනවා අර විදිහටම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් මේ දෙන්න මේකවලින් බන්ධනයෙන් හැදෙන්නේ. හරිනම් මේ ස්ටෙප් එක ගන්නම හරියට හුරු වෙනවා. හරිද? දැන් මට ඕන ඔක්සිජන් දෙන්නම සම්බන්ධ කරගන්න. ඒක නිසා මම හඳිනවා මෙන්න මෙහෙම. මේ මැද එක. මේ කාබන් මම කාබන් නිල් පාටින් හඳිනවා. 1යි 2යි sorry 1යි 2යි ඔන්න දෙකක් යනවා. දැන් මෙයාගේ ඉතුරු ටික බන්ධනයට දුන්නානේ මෙයා. ඇයි? ඒ ටික දැන් මට අඳින්න බෑ. ඒ ටික බන්ධනයට දුන්නා. බන්ධනයට හතරම දීලා තියෙන්නේ. දෙකක් එක ඔක්සිජන් කෙනෙකුට අනිත් දෙක අනිත් ඔක්සිජන්ට. එහෙනම් එක දෙකක් මම මේ පැත්තෙන් දෙනවා. මෙහෙම අනිත් ඔක්සිජන් එක මේ පැත්තෙන් දෙනවා. හරි මේ විදිහට දුන්නම හරියනේ. මේ බලන්න දැන් මෙයාගේ 1යි 2යි 1යි 2යි 3යි 4යි බන්ධනයේට ඔක්සිජන් මෙතනින් දෙකක් දීලා තියෙනවා. මේ දෙක මෙයාත් එහෙම බන්ධනයේට දෙකක් දීලා තියෙනවා. මේ ඇතුලේ දෙක තියෙනවා. 1යි 2යි 3යි 4යි බන්ධනයේට දෙකක් දෙන්න දෙකක් මත නිසා දෙකක් බන්ධනයේට දෙන්න. එහෙනම් මෙයාගේ කාබන් වල දෙකක් තියෙනවනේ ඒකේ. මොන බලන්න දැන් ගණන් කරන්න එක එක්කෙනා වටේ මේක වටේ ගණන් කරලා බලන්න මේ ඔක්සිජන් වටේට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි හරිනේ වැඩේ. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි එතනත් වැඩේ හරි. මැද බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි හරිනේ වැඩේ. හරි කොහොම තමයි යන්නේ. මේක ටිකක් මම ලොකු වැඩි වෙලාද මේක ඉතල හිතන්න එපා. අද ඉන්ටර්වල් දෙන්නේ නැහැ. ඔක තමයි කරන්නේ. ඔතනින් දෙකක්වත් ඇඳලා ෆොටෝ එකක් ගහලා දාන්න ඕන. හැමෝම ෆොටෝ එකක් ගහලා දාගන්න පුළුවන් වෙන හැමෝටම. නැත්තම් මං කැමරා ඔන් කරලා ෆෝන් එකට අල්ලන්න ඕන. සෝරි පොතට අල්ලන්න ඕන ෆෝන් එක හරි ලැප් එක හරි. ළමයි අපි වැඩ කරන තරමට තමයි අපි ගොඩ යන්නේ. හොඳට මතක තියාගන්න එක. අපි වැඩ කරන තරමට අපි ගොඩ යන්නේ. අපි වැඩ කරන තරමට අපිමයි ගොඩ යන්නේ. ඒකට අම්මලා තාත්තලා සෑහෙන උදව් කරනවා. ඒගොල්ලන් කැපකිරීම මතක් කරගෙන මේ ගේම් කොහොම හරි ගහනවා කවදා හරි දවසක ඔලු උස්සනවා කියන දැඩි අධිෂ්ඨානය තියෙනවා. කොල්ල කෙල්ල හැමෝටම. ඔය කියලා තියෙනවනේ අනාගතේ බාර ගන්න ඉන්න ලස්සන කොල්ල කෙල්ල ටික ඕගොල්ලෝ කියලා. අපි දැන් වයසට යනවා. ඔයාලගේ අම්මලා තාත්තලා වයසට යනවා. ඉස්සරහා අනාගතේ ලස්සන කරන්න ඉන්නේ ඔයාලා. ඒ නිසා ඒකට ලස්සන ළමයි ටිකක් ඉන්න ඕන. හැකියාවන්ගෙන් පිරිච්ච ළමයි ටිකක් ආර්ය රස්තියාදු ගහණය වෙනුවට ආර්ය රස්තියාදු ගහණය උන්ට ලොකු වගකීමක් දෙන්නේ කවුරුත්. ලොකු වැඩක් දෙන්නේ. ඒක නිසා එතනින් ඉඳලා අපිට ඒ වැඩ කරන්න බැරි. ඔලු උස්සන්න කාත් කවුරුවත් නැහැ. තව අවුරුදු 10ක් කරලා අපිට මං කියලා තියෙනවා. තව අවුරුදු 10කින් අපිට අපි විතරයි ඉන්නේ. අපේ ගමේ මං වෙනුවෙන් ඉන්නේ මං විතරයි. අම්මලා තාත්තලා ඉන්නේ. අම්මලා තාත්තලා කොහොමද හැමදාම පිට එක්ක ඉන්නවනේ. අම්මයි තාත්තා ඉන්නවා. ඒ අරෙන්න අපිට වෙන අපේ මන් තියෙන යාළුවෝ කවුරුත් නැහැ. තව අවුරුදු 10කින් තනියෙන් තමන්ගේ ඔලු උස්සන්න වෙන අවස්ථාවක් එනවා. ඒක නිසා වැඩ කරන්න. මේ කාලේ අපේ කාටවත් දෙන්න එපා. අපේ කාලේ අපි වැඩ කරන්න ඕන. අපිට ඒ කාලේ ආපහු කවුරුත් දෙන්නේ නැහැ. මට දාන්න ෆොටෝස් ඇඳපු ඒවා කවුරු හරි ඇඳපු දෙකක් ලේසි එකක් හරි කමන්නේ. මේ CCL 40ක් ලොකු එකක්. right
විදූෂකගේ උත්තරේ නෝ බලමු. right විදූෂ නියමයි very good. right අසංකා very good. හඳලා තියෙන එක හොඳයි. හරි හරි අමන්දාගේ හරි. මට සැලකිය යුතු පිරිසකගෙන් උත්තර ආවා. හරිද? ඒක නිසා මම ඉස්සරහට යනවා. මෙන්න මම මතක අඳිනවා එකින් එක. මම අවසාන උත්තරේ පමණයි ළමයි අඳින්නේ. අන්තිම උත්තරේ විතරයි අඳින්නේ. CO2 අණුව වෙනද මම අඳින්න හදන්නේ NH3 අණුව. NH3 අණුව අඳින්න ගියාම සුපුරුදු පරිදි නයිට්‍රජන් කියන්නේ 2යි 5යි 8 වෙනි යන්නේ. ඒක නිසා එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ගානත් එක්ක වරලා ගන්න. එයාගේ 3ක් මදි. 3ක් මදි නිසා හරි තව උත්තර නම් එනවා ඉතින් මට දැන් right මේ බලන්න මෙයාගේ පළවෙනි ශක්ති මට්ටම දෙන්න තියෙන්නේ ඒක හරි දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මෙයා 2යි 5යි 3ක් මදි නිසා එයාට 3ක් හවුලට දාන්න වෙනවා මේ 5යි ඉතුරු වෙන්නේ යාගේ මෙහෙම 2යි ඉතුරු 3ම දාන්න වෙනවා හවුලට ඒ 3 ගන්න ඉන්නවා හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් මෙන්න ඉලෙක්ට්‍රෝන දෙක මෙතන තියෙනවා මේ ඉන්නවා හයිඩ්‍රජන් ඇවිල්ලා हाइड्रोजन इलेक्ट्रॉन तुम नील पार्ट में लिखना මෙන්න ඉන්නවා ඉතුරු ටික හරි බලන්න 8 හරිද කියලා බලමු හරි රීචෙක් කරන්න දෙයක් නැහැ 8 හරි නම් හරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි හරි මෙයාගේ 2 හරි මෙයාගේ 2 හරි මෙයාගේ 2 හරි මේ තියෙන ඇමෝනියා අණු මෙතන පිට තව ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා වැඩිපුර ඒක නිසා මේක මේ වගේ ඇදලා මෙහෙ හිල තියන්න ඕන ඒ ඉලෙක්ට්‍රෝන දෙකට එහෙම තමයි අඳින්න වෙන්නේ right මතුෂානින ගඟුලිලා එහෙමත් ඇදලා ඇති ඊළඟට මම යනවා ජලාණුවට ජලාණුව මම ඔකොම තේරුම් ගන්න ඔයාලා මේක හඳ ගන්නවා නම් ජලාණුව කියලා කියන්නේ H2O ඔක්සිජන් 2යි 6යි 2යි 6යි යාට මත ඉලෙක්ට්‍රෝන දෙකක් ඒ දෙක හයිඩ්‍රජන් දෙන්නකින් ගන්නවා එතකොට ඔක්සිජන් විතරක් මම ඉස්සරහට ගන්නවා මැද ඉන්න එක නා හිතා ගන්න පුළුවන් එකපාරට ඔයාලට මේ ඉන්නේ මැද ඉන්න එක නා එතකොට එයාගේ 2යි මෙයා 2යි 6යි 2යි 6න් එයා හයිඩ්‍රජන් දෙන්නට දෙකක් දෙන්න බෑ හවුලට. එතකොට එයාගේ ඉතුරු වෙන්නේ 4යි. එහෙනම් එයාගේ 4 මේක හොයන්න තියෙනවා. ඊට අමතරව ඒකට සම්බන්ධලා ඉන්නවා හයිඩ්‍රජන්ලා දෙන්නේ. මේ හයිඩ්‍රජන්ලා දෙන්න මෙහෙම කෝණයක් විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. උඩ ඉලෙක්ට්‍රෝන තියෙන නිසා ඒක ඉක්මනට යන්න බෑ. කල් වෙලා යනවා. ඒ නිසා ඒකට පහළට ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. පහළට ඇවිල්ලා සම්බන්ධ වුණාම මෙතන මේ තියෙන හයිඩ්‍රජන් ගෙන් ආපු ඉලෙක්ට්‍රෝන එකම හවුලට දාපු එක හයිඩ්‍රජන් ගෙන් තියෙන එකමයි ඒක හවුලට දානවා දැන් අනිත් එක දැන් හරියට බලන්න 8 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි හරි මෙයාගේ වටේ 2යි මෙයාගේ වටේ 2යි එකක් හරි CH4 අණුව ලේසි CH4 අණුව අඳින්නම් මම මේක මකලා
CH4 අණුව කාබන් මැද ඉන්නවා. කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. ඒක නිසා ඒ හතරම බන්ධන වලට දෙන්න වෙනවා. මොකද 6 බෙදලා 4 දෙනෙක්ගෙන් තමයි ඒක ගන්න වෙන්නේ. ඒක නිසා මේකට සම්බන්ධයි 6 බෙදලා 4 දෙනෙක්. ආයෙ කල්පනා කරන්න දෙයක් නැහැ දැන් මේ. මෙන්න මෙහෙම බලනවා මම මේ පාට දෙකකින් අදින්න හැම වෙලාවෙම ඔයාලට අඳුර ගන්න ලේසි වෙන්න. නැත්නම් එහෙම එකක් නැහැ. හරිද ඔන්න ඔයගේ අදින්න පුළුවන්. අවසානයේ ඔයාලා දැන් ඇති CCl4 එක. CCl4 කියන සංයෝගයට අපි වෙන කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්. ඒකෙන් තමයි ඊළඟ කොටසට යනවා මම. අපි තව පැය භාගයක් ගත කරන අත්‍යවශ්‍ය වැඩ කොටසක් කියනවා කරන්න. මේ අනාතරේ අපිට වාර විභාගයක් ආසන්න වෙනකොට මම වාර විභාග පේපර් වැඩම කරනවා. වාර විභාගයට ඔයාලා ලෑස්ති වෙන්න ඕන. සාමාන්‍ය විභාගයට ලෑස්ති වෙන්න ඕන. 10 වසර දරුවෝ 10 විභාගයට ලෑස්ති වෙන්න ඕන. වැඩ ගොඩයි. හරි. මම මේ දෙකම මකනවා. අවසානයේ කන්දින්න. අවසානයේ කන්දිමු ඔයාලා ඒක ටිකක් සංකීර්ණ කරගෙන දන්නේ. මෙන්න CCl4 හෙවත් කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් right කාබන් මැද ඉන්නවා කාබන් කියන්නේ 2යි 4යි මේ දෙක මේ ඉතුරු 4 පිටින් තියෙන්නේ ඒ හතරම ක්ලෝරින් 4කට දීලා තියෙනවා මොකද ක්ලෝරින් එක එක මත නිසා එහෙනම් මට ක්ලෝරින් 4 පැත්තට මගේ ඉතුරු 4ක් ක්ලෝරින් අඳිනකොට අඳින්න වෙනවා ටිකක් ලොකුවට ඇයි එයාගේ 2යි 8යි 8යි කියන එක තියෙනවා ක්ලෝරින්ගේ ශක්ති මට්ටම් තුනක් තියෙනවා ඒ නිසා තුනම අඳින්න ඕන මේ වගේ හරිද මේකේ කාබන් ඉලෙක්ට්‍රෝන ටික මම මෙහෙම දාලා තියන්නකො හවුලට දීපු හතර කාබන් හතර දීලා තියෙන දැන් හරිද දැන් ඕන මට ක්ලෝරින් ගෙන් ඉන්න හතර ක්ලෝරින් කියලා කියන්නේ 2යි 8යි 7යි එහෙනම් එයාගේ තියෙන්න ඕන 2යි 8යි 7 මෙන්න එක්කෙනෙක් හත යන මේ විදිහට හත ඔක්කොම ටික පුරවන්න අනිත් ටිකත් එක පුරවන්න මගෙත් එක්කෙනෙක් ගමන දැන් පුරවන්න මෙන්න මේ හරිද ඔතනම හරි මේක අමාරු වැඩක් නෙවෙයි ලේසි වැඩක් අපි කරන්නේ
මකනවා. ඔයාලා ඩිපාර්ට්මන්ට් එක හදාගෙන නැති. හරිද? අපි ඔක්කොම කරදර ටික නිදහස් වෙනවා කියලා කියන්නේ අපි සහසංයෝජ බන්ධන ආකාර පෙන්වන ක්‍රම තුනක් තියෙනවා. සහසංයෝජ බන්ධනයක් පෙන්වන ක්‍රම තුනක්. හරිද? මේ පෙන්වන ක්‍රම තුන තමයි දැන් කියලා දෙන්න හදන්නේ. සහසංයෝජ බන්ධනයක් ලේසියෙන්ම පෙන්වන ක්‍රම තුනක් තියෙනවා. ඒ ක්‍රම තුනේ නම් තුන තමයි ලුයිස් ටික් කතර සටහන එකක්. ලුයිස් ටික් කතර සටහන. හරි. ඊළඟ එක ලුයිස් ටික් සටහන. අවසාන එක ලුයිස් ව්‍යුහය. මේ විදිහට අපි මේ තුන අඳිනවා. ඒ තුන අඳින එක තමයි දැන් බලන්න හදන්නේ. ලුයිස් ටික් සටහන අඳිනකොට ලේසි. අපි ගත්තොත් සහසංයෝජ සංයෝග වල තමයි ඔක්කොම අඳින්නේ. මම එක සංයෝගයක් මෙතන අඳින්නම්. H2 අඳිනකොට ලුයිස් ටික් අතර සටහනේදී වෙනස තමයි අපි පරමාණු දෙක ඇඳලා මේ පරමාණු දෙක මැදින් ඒ දෙන්න හවුල තියාගත් ඉලෙක්ට්‍රෝන දෙක විතරක්. එහෙම නැත්නම් සංයෝජතා කවචය විතරක් පාවිච්චි කරන්නේ මේක ටික් අතර සටහන අඳිනකොට. ටික් අතර සටහනේ විශේෂත්වය එක්කෙනෙකුට තිත් දෙනවා අනිත් එක්කෙනාට කතිර දෙනවා. හරිද? ඒක තමයි විශේෂත්වය. එහෙනම් මම ඇඳපු එකේ මම එක හයිඩ්‍රජන් කෙනෙකුට දුන්නා තිතක්. අනිත් එක්කෙනාට කතිරයක් දුන්නා. එහෙම තමයි තිත් කතර සටහන. තිත් කතර සටහනක එක්කෙනෙකුට තිත් අනිත් එක්කෙනාට කතිර. වෙන මොකුත් වෙනසක් නැහැ. තිත සහ කතිරේ පමණයි. මම ඕකෙම අනිත් එකත් ඇඳගෙන යනවා. ඔයාලට සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ තුනම එක සැරේ ඇඳගෙන යන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි. තිත් සටහන අඳිනකොට තිත් සටහන අඳිනකොට අපි දෙන්නටම තිත් විතරක් දානවා. දෙන්නටම තිත් විතරක්. දෙන්නගේම කවුල තියාගත්ත ඉලෙක්ට්‍රෝන තිත් වලින් පෙන්නනවා. ඊට අමතරව මෙයාගේ පිට තිබුණා නම් ඒවා පෙන්නනවා. මේක මම ඒ වෙලාවට කියන්නම්. ලුයිස් ව්‍යුහේදී මම දැන් තිත් කතර සටහනේදී තිතයි කතරේ පෙන්නුවා. තිත් සටහනේදී දෙන්නටම තිත් දුන්නා. ලුයිස් ව්‍යුහේදී ඒකත් අයින් කරලා දානවා. ඒක අයින් කරලා දානවා කියලා කියන්නේ මෙයාටයි හවුලේ තියාගත්ත ඉලෙක්ට්‍රෝන දෙක වෙනුවට තනි ඉරි කෑල්ලක් අඳිනවා. හවුලේ තියාගත්ත ඉලෙක්ට්‍රෝන දෙක වෙනුවට ඉලෙක්ට්‍රෝන දෙකකට එක ඉරි කෑල්ලයි අඳින්න පුළුවන්. හරිද? ඔන්න එකක්. හරිද? එකක්. ඊට පස්සේ මම අඳින්නම් තව සංයෝගයක්. අපි අඳිමු O2 ඔක්සිජන් වායුව O2 අඳිනකොට ඒකෙත් මම
ඔක්සිජන් කියන එක තමයි ලියන්නේ. අර වගේ පවුම් ඇඳගෙන දඟලන දෙයක් නෑ. ඔක්සිජන් ලිව්වා. ඔක්සිජන් වටේට තියෙන පුළුවන් ඉලෙක්ට්‍රෝන ටික ලියන්න ඕන. ඔක්සිජන් වල තියෙන ඒවා ලියනකොට මතක තියාගන්න අන්තිම ශක්ති මට්ටම විතරයි පාවිච්චි කරන්න ඕන. පිටම ශක්ති මට්ටමේ තියෙනවා විතරක් දාන්න පුළුවන්. අනිත් ඒවා දාන්න බෑ මේකෙදි. ලේසි ඒක නිසා. ඔක්සිජන්ගේ අන්තිම ශක්ති මට්ටමේ කීයක් තියෙනවද? 2යි 6යි. එහෙනම් අන්තිම ශක්ති මට්ටමේ තියෙන 6යි. තව ඔක්සිජන් කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. එතකොට එහෙම ඉන්නකොට ඔන්න ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා ඇවිල්ලා. ඇවිල්ලා ඉන්නකොට මෙයාලගේ හවුලේ තියෙන්නේ බෑ. දෙකක් 6යි කියලා කියන්නේ යාට දෙකක් මදිනේ. මෙයාට තියෙන එක මදි. ඒ නිසා හවුලට දෙකක් දුන්නාම අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 6යි එයාට ඉතුරු වෙන්නේ 4යි. 1යි 2යි 3යි 4යි. මේ තියෙන හවුලට දීපු දෙක. දැන් ඔන්න එක්කෙනෙක් ගියව මම ඇඳලා තිත් වලින්. අනිත් එක නම් කතර වලින් අඳිනවා මම. මෙයාගේ තියෙන 6ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි. මම කතර වලින් ඇඳලා අනිත් එක නම් ඉලෙක්ට්‍රෝන 6යි. දැන් 8 හරිද කියලා බලුවම හරි. මෙයා වටේ තියෙන ඔක්කොම ගණන් කරලා බලනවා මම. ගණන් කරනකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිනේ? මෙයා වට ගණන් කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් හරි. හරිද වැඩේ? එහෙනම් ඔන්න ඔය විදිහට තමයි තිත් කතර සටහන වෙන්නේ. තිත් වෙනකොට මෙතන මේ දෙකට තිත් විතරයි දෙන්නේ. දෙන්නට ඔක්කොම තිත්. මේ විදිහට හරි තිත් විතරයි දෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මෙයාටත් තිත් දෙන්නේ. එයාගේ හවුලේ විතර තියෙනවා. මතක තියාගන්න ඊට පස්සේ වැදගත්ම එකක් මම උතන කියනවා තව. හවුලේ තියෙන ඉලෙක්ට්‍රෝන හැම වෙලාවෙම මේ පරමාණු දෙක මැද හරියට බැලන්ස් වෙන්න අඳින්න ඕන. හවුලේ තියාගන්න තනි පේජියට තියෙන්න ඕන මේ. නැත්තම් බෑ. හවුලේ තියාගන්නව දෙන්නටම සමතුලින් තියෙන්න ඕන. නැත්තම් වැරදිනේ. ඒ නිසා හවුලේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙන්නට සමතුලින් තියෙන්න ඕන. මෙතන ලේසි. දැන් මෙතන මම කිව්වනේ මෙතන බන්ධන හදා ගන්නකොට මෙයාලගේ වැදගත්ම එක තමයි බන්ධන හදා ගන්නකොට මම කිව්වා ඉලෙක්ට්‍රෝන දෙකකට තමයි එක ඉරක් අඳින්න කියලා. දෙකකින් එක බන්ධනයක් හදාගන්න. ඊටු දෙකෙන් තව බන්ධනයක් හදාගන්න. මේකේ නම් මෙතන ඉලෙක්ට්‍රෝන හතරක් තියෙන නිසා බන්ධන දෙකක් තියෙනවා. ඔක්සිජන් සම්බන්ධ වෙන්නේ ද්විත්ව බන්ධනයකින්. ඔන්න ඔය විදිහට අපි ඔක කීපයක් ලියාගෙන පහලට ඔක කීපය ලියාගෙන ගියාම ඉවරයි. දැන් ඔයාලා මෙන්න මේ chart එක මේ විදිහටම ගහගන්න. short note එක හරි මොකක් හරි ගහගෙන අපි ඔය ටික කතා කරනවා. කතා කරලා ඔකට මම තව කීපයක් දෙන්නම්. ඔයාලා අඳින්න N2 අඳින්න CH4 අඳින්න methane ජලය අඳින්න. ඊටත් අඳින්න පුළුවන් සමහර ඒවා දැන් ඔය ඇමෝනියා අඳින්න CCl4 අඳින්න. ඔන්න ඔය ටිකක් ගන්නම හරි අපි ඔකෙන් කීපයක් කතා කරමු.
හරි මේක උත්තර දෙක තුනක් පැහැදිලි කරලා අපි අදට නවත්තන්න තමයි හදන්නේ. මේකේ ඔයාලා ඔය තියෙන සංයෝග කීපෙම අඳින්න අර කලින් අඳපු ඔක්කොම මේ ක්‍රමයට අඳින්න. මෙන්න මෙතන පොඩි මගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා ළමයි. ඒක හදන්න ඕන. මේකේ මං අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕන එකක් මේක පෙන්නලා නැහැ. මේකේ නිදහසේ තියෙන ඉලෙක්ට්‍රෝන පිටින් පෙන්වන්න ඕනමයි. නිදහසේ තියෙන ඉලෙක්ට්‍රෝන පෙන්විය යුතුමයි. මතක් කරලා දිනවනේ ඕන. මේ වගේ ඉලෙක්ට්‍රෝන පෙන්වන්න ඕන. හරි නිදහසේ තියෙන ඉලෙක්ට්‍රෝන පෙන්වන්න ඕන අනිවාර්යෙන්. නැත්තම් වැරදි. 1 2 3 4 5 6 7 8යි 1 2 3 4 5 6 7 8යි හරි ඒ විදිහට තමයි වෙන්නේ හරි ටිකර් විතරන් මම මේ පැත්තේ එක එක වගේ අල්ලගෙන යන්නම් මේ මැද තියෙන එක උඩ පුරවන්න ඕනේ නැහැ N2 කියලා කියන එකේ නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙන්නේ මෙයා 5යි අන්තිම ශක්ති මට්ටමේ තියෙන්නේ 5ක් නිසා යාට තව 3ක්ම මදි ඒ නිසා හවුලට 3ක් දාන්න වෙනවා එහෙනම් එයාගේ මෙහෙම තමයි තියෙන්නේ 5 5 මේකත් එහෙම තමයි එච්චරයි මැද 4යි 1 2 3 4 5 6 7 8යි ඒ විදිහට මෙතන අඳිනකොට එහෙම තමයි මැද එක වලට පුරව ගන්න පුළුවන් CH4 වල කාබන් මෙහෙම ඉන්නවා කාබන්ගේ 4 මෙහෙම තියෙනවා ඒක වටේට හයිඩ්‍රජන් 4 දෙනෙක් ඉන්නවා හයිඩ්‍රජන් 4 දෙනා 1යි 2යි 3යි 4යි මම ලියාගන්න මෙතනත් මම ඇඳේ වටේටම සමදුරින් හරිද එහෙම ඇඳෙන්න ඕන මෙතන බන්ධනය අඳිනකොට දැන් මට ඊට පස්සේ හොඳේ මම එක එක තැන් වල අඳින්නේ මෙහෙම ඇඳනම හරියි මෙහෙම ඇඳනම ඉවරයි වැඩේ හරිද ජලාණුවත් ඔහොම අඳින්න මම යටම තියෙන එක අඳින්නම් යටම තියෙන CCl4 එහෙම නැත්නම් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ඒක ඇඳලා තමයි අද නවත්තන්නේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ගත්තම කාබන් වටේට ක්ලෝරින් 4 දෙනෙක් ඉන්නවා කාබන්ගේ කොහොමද 4යි තියෙන අන්තිම ශක්ති මට්ටමේ ඔන්න කාබන්ගේ 4 ඇඳමම ඒ 4 වටේට ක්ලෝරින් 4 දෙනෙක් ඉන්නවනේ ක්ලෝරින් 4 දෙනෙක් ඉන්නකොට ඒ ක්ලෝරින් 4 දෙනා බන්ධනය වෙන්නේ මෙහෙමනේ ක්ලෝරින් හවුලට දානවා එකක් ඊට අමතරව යාගේ තියෙනවා 1 2 3 4 5යි මෙහෙම යා හතක් කියන කෙනෙක් අන්තිම ශක්ති මට්ටමේ ඔන්න මම හත මැන්න නෙල් පාඩි 1 2 3 4 5 6 7 8යි මේ වගේ තමයි CCl4 මෙහෙම තියෙන්නේ හැබැයි මේක අර හැම එකක් වටේම නිදහස් ඉලෙක්ට්‍රෝන අඳින්න ඕන නැත්තම් වැරදි ඔන්න ඔය විදිහට ආවම හරි මැද එකට දාලා අර කතර වෙනකොට ඔක්කොම තික් දා ගන්න පුළුවන් ඔයාලා දන්නවනේ ඒ විදිහට දාගෙන ඔය තික් කතර සරහට ඔක්කොම සම්පූර්ණ කරලා ගෙදරදී ලස්සනට මට ෆොටෝ එකක් දාන්න ගෲප් එකට දැම්මට කමක් නැහැ අපි ඔය ලියාගත්ත ඔක්කොම ටික ඔයාලට පුළුවන් තික් කතර සරහන් කීපයක් ගොඩක් අඳින්න අඳින තරමට හොඳයි විභාගයට වහලා තියෙනවා තික් කතර සරහන් ඇඳලා මම බලාපොරොත්තු වෙනවා මට ෆොටෝ එකක් එයි කියලා ඒට අනිත් ගියාවට ෆොටෝ එකක් කියන්නේ තික් කතර සරහන් ඇඳපුවාගේ ෆොටෝ එකක් ඔය ටික සම්පූර්ණ කරලා මම ෆොටෝ ඉල්ලුවේ නැහැ කාගෙන්වත් වෙලාවම නිසා ඔයාලා ඔය ටික ලස්සනට සම්පූර්ණ කරලා වෙලාව ඇතුව මට එවන්න අපි අද කතා කරේ අයනික බන්ධන සහ සහසංයෝජ බන්ධන ගැන
මම හිතනවා ඔයාලට හොඳ අදහසක් ආවා අයිනික බන්ධනයක් හැදෙන්න කොහොමද සහ සහසංවිධ බන්ධනයක් හැදෙන්න කොහොමද කියලා. අන්නේ දැනුම මාර වටිනවා. ඒක ආයෙ ගන්න බෑ. ඔබ සාමාන්‍ය පෙළට යනකම් ඔළුවේ තියෙනවා දැන්. ඒතකොට ඒකෙන් අපිට ඕනෙල් කොට දා ගන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා කෙමිස්ට්‍රි වල. ඒ ටිකත් එක්ක කොට දාගෙන යන්න. හැබැයි බන්ධන ඉවර නැහැ. හරිද? බන්ධන ඉවර නැහැ. තව තියෙනවා බන්ධන පොඩි කොටස් ටිකක් කරන්න. ඒ ටිකත් අපි ඊළඟ දවසේ කරනවා. ඊළඟ දවසේ කරලා තමයි ඉස්සරහට යන්නේ. තව පොඩි කොටස් ටිකක් තමයි තියෙන්නේ. ප්‍රධාන දේවල් ටික අද කතා කරා බන්ධන ගැන. ඒ ටිකත් අපි කතා කරලා ඊළඟ දවසේ ආයෙ හම්බෙමු. අපි ඒක ආයෙ කරන්න බලාපොරොත්තු වෙන්නේ සුපුරුදු පරිදි අඟහරුවාදා මේ වෙලාවටම. ඉතින් එහෙනම් අදට නවත්තන්න. අඟහරුවාදා ආයෙ ඉතුරු ටික කරමු. එතකොට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට. ඔයාලගේ යාළුවෝ ඉන්න හැමෝටම කියන්න මෙහෙම මේ වැඩේ හොඳයි නම් ඔයාලට තේරෙනවා නම් තව යාළුවෝ එක්ක සම්බන්ධ කරගන්න. අන්නේ හැමෝටම මේ පණිවිඩය ෂෙයා කරන්න. ඔයාලා ගෲප් එකේ ඇති ගෲප් එකට ලින්ක් එක ඕන නම් මට දාන්න ඕන. එතකොට ගෲප් එකේ ලින්ක් එක අරගෙන හැමෝටම ෂෙයා කරන්න පුළුවන්. මේකට සම්බන්ධ වෙන්න කියලා. හරිද? ඒක මම ගෲප් එකට ආපහු දාන්නම් පණිවිඩය. හරි එහෙනම් හැමෝටම good night සුබ රාත්‍රියක් අඟහරුවාදා හම්බෙමු.